හරි එතකොට මේ වීඩියෝ එකේ තියෙන්නේ 2015 උසස් පෙළ පේපරයේ පළවෙනි ප්‍රශ්න 10ට අදාළ MCQ. හරිද? මුල් MCQ 10ට අදාළ ඩිස්කෂන් වීඩියෝ එක. එතකොට ඔයාලට පුළුවන් නම් හරිද? ප්‍රශ්න 10 try කරලා නැත්නම් වීඩියෝ එක චුට්ටක් pause කරලා පේපර් එක අරගෙන පළවෙනි ප්‍රශ්න 10 විනාඩි 15ක් වගේ ඇතුළත shape එකේ try කරලා බලලා වීඩියෝ එක බලන්න කියලා ඉල්ලනවා මේ එහෙම කරනම් හොඳයි. හරිද? නිකම්ම නිකන් ඔහෙ බලන්න නෑනේ මේ චිත්‍රපටි බලනවා වගේ. එහෙම හරියන්නේ නෑ. ඒ නිසා පොඩක් try කරලා ඉල්ල බලන්න. හරි. අප්‍රමාද දෙන්නම් එහෙනම් pause කරලා try කරලා ඉන්න. හරි? හා. හරි. එහෙනම් යන් කතාවටනේ. හරි. ඕකේ. එහෙනම් අපි කතාවට අපි. හරිද? හරි. මෙහෙමයි සීන් එක. හරි. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පළවෙනි MCQ එකේ. හරි. ඒක හැමෝටම පුළුවන් ප්‍රශ්නයක් නෙනේ. හැමෝම උත්තර ගන්න පුළුවන් ප්‍රශ්නයක් ඒක ෂේප් එක හැමෝම කියන්නේ. සාපේක්ෂ බහුතරයට සාමාන්‍යයෙන් දන්න එකක් නේ. චුටි කාලේ ධම්ම කරන එකක් නේ. හරි පරමාණු ව්‍යුහයේ ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරන ලද්ද ඒ කවද කියලා අහන්නේ. ඉතින් ඔබ්වියස් නේ උත්තරේ ජේ.ජේ. තොම්සන්. හරි තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය ජේ.ජේ. තොම්සන් ඉදිරිපත් කරන්නේ මේක. හරිද? එතකොට මේ පරමාණුක ආකෘති ගැන චුට්ටක් කිව්වොත් එහෙම හරි පරමාණුක ආකෘති ගැන චුට්ටක් කිව්වොත් එහෙම පරමාණුක ආකෘති ගත්තට පස්සේ හරි ඔය මුලින්ම ඔය පරමාණුක ආකෘතියක් පරමාණු කියලා එකක් තියෙනවා මේක තමයි අපේ විශ්වයේ දේවල් හැදිලා තියෙන චූටි මාංශුව හරි එහෙම કોઈ කතන්දර ටිකක් කිව්වනේ කවුද කියන්නේ ජෝන් ඩෝල්ටන් හරි ජෝන් ඩෝල්ටන් කියන ඔය කතන්දර ටික ඩෝල්ටන්ගේ පරමාණුක වාදය ඇතුළේ ඒක තමයි මුලින්ම පරමාණුක ආකෘතියක් විදිහට ඉදිරිපත් කරේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. හරිද? ඒතර ඔය කතාව තමයි මුලින්ම අපි දන්නේ. හරි? ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. හරි? ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. ඊට පස්සේ පසු කාලිනව තමයි මේ තොම්සන් කියන එක්කෙනා කරලියට ඇවිල්ලා හරි තොම්සන් ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ප්ලම් පුඩින් ආකෘතිය. හරි ප්ලම් පුඩින් එක ඉදිරිපත් වෙන්නේ ඊට පස්සේ. ඒ කියන්නේ ඔය ප්ලම් පුඩින් එක එහෙම ඉදිරිපත් වෙන්නේ 1900 ගණන් වල හරි 1900 ගණන් වල කියන්නේ මුල් කාලේ. කියන්නේ 1905 ඒ කාලේ වගේ. හරි මුල්ම කාලේ කියන්නේ පළවෙනි දශකයේ 20 වන සියවසේ පළමු දශකයේ තමයි මේ ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් වෙන්නේ. අපි දැන් ඉන්නේ 21 වන සියවසේ. හරි අවුරුදු 100කට එහා පැත්තේ දැන්. හරි එච්චර කාලෙකුත් නෑ නේ ෂේප්. එතකොට මේ ප්ලම් පුඩින් ආකෘතියේදී මේ ජේ.ජේ. තොම්සන් කියන්නේ හරිද පරමාණුවේ න්‍යෂ්ටිය කියන එක්කෙනා ධනාරෝපිත කොටස නිකන් පුඩිමක් වගේ හරි ඒක පුඩිමක් වගේ වටේට පැතිරලා තියෙනවා ඔය පුඩිමේ තියෙන මුද්දරස් පලං වගේ වියලි මිදි තියෙන්නේ අන්න ඒ වගේ ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා පුඩිමේ තනින් තන එබිලා තියෙනවා දැන් මේක නම් මේ ධනාරෝපිත පුඩිම ඕකේ තනින් තන ඉලෙක්ට්‍රෝන එබිලා තියෙන ඔන්නෝම සීන් එකක් තමයි මේ අපේ කවුද තොම්සන් කියන්නේ මේ ප්ලම් පුඩින් ආකෘතියදී. හරි. ඒක තමයි ප්ලම් පුඩින් ආකෘතිය. ඊට පස්සේ තව පරමාණුක ආකෘතියක් ඉදිරියනවා අපේ අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ආකෘතිය. රදර්ෆර්ඩ්ගේ ආකෘතිය. හරි. රදර්ෆර්ඩ් ඊට පස්සේ එනවා කරලියට. හරි රදර්ෆර්ඩ්. රදර්ෆර්ඩ් මොකද්ද කියන්නේ? රදර්ෆර්ඩ් මේ කරන පොඩි පරීක්ෂාවක්. හරි. රදර්ෆර්ඩ් පරීක්ෂාවක් කරනවා. මොකක්ද පරීක්ෂාව? රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂාව ගයිගර් සහ මාස්ඩන් කියලා දෙන්නෙක් එකතු කරගෙන රදර්ෆර්ඩ් මේ රන්පත් පරීක්ෂාව කියලා කරන්නේ. ඔය රන්පත් පරීක්ෂාව කරලා රදර්ෆර්ඩ් ඊට පස්සේ අලුත් පරමාණු ආකෘතියක් ඉදිරිපත් කරනවා. රදර්ෆර්ඩ් කියනවා මේ තොම්සන්ගේ ආකෘතිය වැරදි. ඔහොම නෙවෙයි තියෙන්නේ පරමාණු හැදෙලා තියෙන්නේ මෙහෙම කියලා. රදර්ෆර්ඩ් කියනවා මේ පරමාණුවක් ඇතුලේ ධනාරෝපිත න්‍යෂ්ටියක් තියෙනවා. හැබැයි ඔය න්‍යෂ්ටිය පරමාණුවෙන් ඉතාම කුඩා පරිමාවක් තමයි අයිති කරගන්නේ පරමාණුවේ වැඩිපුරම තියෙන හිස් අවකාශය. හිස් අවකාශය තුල ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන අර ධනාරෝපිත න්‍යෂ්ටිය වටේට වෘත්තාකාර චලිතය දෙනවා. ඔන්නෝම සීන් එකක් තමයි රදර්ෆර්ඩ් කියන්නේ. එයාගේ ආකෘතිය. හරිද? ඊට පස්සේ පසු කාලිනව රදර්ෆර්ඩ්ට පස්සේ හරි රදර්ෆර්ඩ්ට පස්සේ එනවා අපේ නීල්ස් බෝ කියන එක කෙනා. නීල්ස් බෝ ඇවිල්ලා කියනවා මේ ඇත්ත රදර්ෆර්ඩ් අයියා කිව්ව එක හරි. හැබැයි මේ ඔය ඉලෙක්ට්‍රෝන යන්නේ නිකන් අහඹු විදියට නෙවෙයි. ඒගොල්ලොන්ට විවිධ ශක්තියින් තියෙනවා. විවිධ ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන ඉන්නේ කියලා ඔය ශක්ති මට්ටම් සංකල්පය ඉදිරිපත් කරනවා නීල්ස් බෝ තමන්ගේ
පරමාණු ආකෘතිය තුළ. එතකොට අපි දැන් වර්තමානයේ පාවිච්චි කරන මොඩර්න් එකත් ඔය මේ නීල්ස් බෝගේ එකම බේස් කරගෙන හැදිච්ච එකක්. හරිද? ඒ බේස්මන්ට් එකෙන් ආපු එකේ පොඩි පොඩි අප්ඩේට්ස් වල හැදිච්ච එකක් තමයි වර්තමානයේ පාවිච්චි කරන්නේ. එතකොට ඕවා තමයි එතකොට පරමාණුක ආකෘතිවල ඉවලූෂන් එක තියෙන්නේ මේ විදියට. හරිද? ඩෝල්ටන්ගෙන් පටන් අරගෙන බෝ වෙනකන් ඒ ටික දැනන් හිටියනම් ඇති වල ප්‍රමාණය. හරි? එතකොට දැන් මේකේ උත්තරේ නම් ජේ.ජේ. තොම්සන් තමයි. හරි? පළවෙනි එක ජේ.ජේ. තොම්සන්. දෙවෙනි ප්‍රශ්නේ. හරි? අරයන් කතාව. හරි? අරයන්. හරි? මං චූට්ටක් ගන්නම් වෙන පිටුවක් ඕකට. හරි. මෙහෙමයි ඒ කතාව. හරිද? අරයන් ගන්නකොට මල්ලේ හරි ඔන්න දැන් නියුට්‍රල් පරමාණු හිතන්නකො උදාසීන පරමාණු. උදාසීන පරමාණු වලින් හැදිලා තියෙන්නේ මොකක්ද? ආවර්තිතාවක්. ආවර්තිතාවක් මේ කොටුව කියන්නේ ආවර්තිතාව. ආවර්තිතාවක් දකුණට යන්න. ඒ කියන්නේ ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනකොට හරි පරමාණුවක අරය අඩු වෙනවා. අරය අඩු වෙනවා. ඊට අමතරව කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට පරමාණුවක අරය වැඩි වෙනවා. හරි ඔය දෙක දැනන් ඉන්න ඕනේ. ඉතින් ඔයාලා එළවලු මට්ටම. අර අඩු වෙන්න කොහොමද ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනවා? අන්න ඒක දැනන් ඉන්න. මෙහෙමයි වෙන්නේ. හරි. ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනකොට අර පරමාණුවේ තියෙන න්‍යෂ්ටිය සතුව තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව තියෙන ප්‍රෝටෝන එක එකකින් වැඩි වෙනවා. ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා. ප්‍රෝටෝන ගාන වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? න්‍යෂ්ටිය ආරෝපණය වැඩි වෙනවා. න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. න්‍යෂ්ටික ආරෝපණය වැඩි වුණාට ඉලෙක්ට්‍රෝනත් වැඩි වෙනවා. හැබැයි අර ඉලෙක්ට්‍රෝන මගින් ඇති කරන නිවාරකාචරණය කියලා එකක් ඔයාලට මතකයිද? නිවාරකාචරණය කියලා කියන්නේ මම නිකන් ජොලියට කියන ඩෙෆිනිෂන් එක. මොකක් හරි පරමාණුවක අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන විසින් බාහිර ඉලෙක්ට්‍රෝන වලට ඇති කරන විකර්ෂණය අපි නිවාරකාචරණය කියලා කියනවා. හා ඒත් පරමාණුවක් තියෙනකොට එයාගේ න්‍යෂ්ටිය විසින් අර බාහිර ඉලෙක්ට්‍රෝන තමන්ගේ දිහාට අදිනවා. අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන විසින් අර බාහිර ඉලෙක්ට්‍රෝන ඉවතට තල්ලු කරනවා. එතකොට ඒ දෙන්නගේ සපල ක්‍රියාවලියෙන් තමයි මේ ඔය අරේ කියන එක තීරණය. ඒ කියන්නේ සපල න්‍යෂ්ටික ආරෝපණය කියන එකෙන් එහෙම. සපල න්‍යෂ්ටික ආරෝපණය කියන එකෙන් එහෙම. හරි. ඒ කියන්නේ න්‍යෂ්ටික ආරෝපණය නිවාරකාචරණය අතර වෙනස තමයි මේ සපල න්‍යෂ්ටික ආරෝපණය කියලා කියන්නේ. හරිද? එහෙම. ඒතර කොහොම හරි ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනකොට ඔය සපල න්‍යෂ්ටික ආරෝපණ ක්‍රමයෙන් වැඩි වෙනවා. සපල ආරෝපණය වැඩි වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වැඩිපුර න්‍යෂ්ටි දිහාට ඇදෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? අදාළ පරමාණුයේ ආරය අඩු වෙනවා. හරි. යට යනකොට මොකක්ද වෙන්නේ? කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි වෙනවා. ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි වෙද්දී මොකද වෙන්නේ? එයාගේ ආරය වැඩි වෙනවා. හරි. සරලයි. එහෙනම් ආවර්තයක් ඔස්සේ ඉදිරියට පරමාණු කාර්ය අඩු වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පහළට පරමාණු කාර්ය වැඩි වෙනවා. දැනන් ඉන්න. හරි. ඊට පස්සේ පරමාණු සහ ඒගොල්ලෝ හදන අයන සලකද්දී උදාහරණ. හරි. හරිද? සෝඩියම් සහ සෝඩියම් හදන අයනය. සෝඩියම් ප්ලස්. හරි කැටායන. ආරෝපණය ධන ආරෝපණයක් තියෙන ධන එකක ආරෝපණයක්. එහෙනම් ධන එක ආරෝපණයක් තියෙනවා කියන්නේ වැඩිපුර අදිනවා. කවුද? වැඩිපුර අදිනවා ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය විසින්. ඒ නිසා සෝඩියම් ප්ලස් වල අරය හරිද? සෝඩියම් වල අරයට අඩු වගේක් එනවා. හරි. අනිත් පැත්තටත් එහෙමයි. උදාහරණයක් ඇනයනයක් හදන එකක් ගත්තොත් ක්ලෝරින් සහ ක්ලෝරයිඩ් එකක් ගත්තොත් එහෙම. ක්ලෝරයිඩ් ඍණාරෝපිත. ඒ නිසා ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. ඒ කියන්නේ අරය ක්ලෝරින්ට වඩා වැඩියක්. හරි. අරය එහෙමයි විචලනය වෙන්නේ ධනායන සහ ඍණායන වල. ඊට පස්සේ තියෙනවා සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද කියලා. ඉලෙක්ට්‍රෝන ගාන සමාන ප්‍රභේද. උදාහරණ විදිහට ගත්තොත් ඔය O2- F- නියෝන් Na+ Mg2+ ඔය වගේ කට්ටිය ඉන්නේ. හරි. ඔය වගේ කට්ටිය බලන්න මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන ගණන් එහෙම ගණන් කරලා බලන්න. ඔක්කොගෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි නියෝන්ට. හැමෝගෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නියෝන්ට සමානයි. නිකන් හදලා බලන්න ඕන. හරි. එතකොට මොකක්ද වෙන්නේ? හැමෝගෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික නියෝන්ට සමානයි නම් හරි. ඔක්කොම සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද. ඉලෙක්ට්‍රෝන ගණන් සමාන ප්‍රභේද. හරි. ඒතර මේ වගේ සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල අරය විචලනය කරන්න යාලගේ ආරෝපණය ඇසුරින් ආරෝපණයේ ධන අගය වැඩි වෙන තරමට ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදෙනවා. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදෙනවා න්‍යෂ්ටිය දිහාට. ඒ නිසා ආරෝපණයේ ධන අගය වැඩි වෙන තරමට අදාළ ප්‍රභේදයේ අරය අඩු වෙනවා.
එහෙනම් මේ 5 දෙනා ගත්තට පස්සේ අරය අණු හැදුවොත් Mg2+ තමයි අරය අඩුම වෙන්නේ. ඊගාවට එන්නේ ප්ලස් ඊට පස්සේ නියුට්‍රල් එක්කෙනා නියෝන් ඊට පස්සේ ඍණ කට්ටිය. හරි. F- O2- ඒ විදිහට. ඒතකොට අරය විශාලම වෙන්නේ O2-. හරිද? ඒ විදිහට. මෙන්න මේ විදිහට ඒ කට්ටිය ටික හැදෙන්නේ. හරි. කතාව ලේසි. එහෙනම් මේ කොහොමයි ඔය අරය යටතේ දරන් ඉන්න තියෙන. ඒතකොට ආවර්තයක් ඔස්සේ ඉදිරියට අරය අඩු වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පහළට අරය වැඩි වෙනවා. කැටායන වල අරය තමන්ගේ පරමාණුයට වඩා අඩුයි. ඇනායනයේ අරය තමන්ගේ පරමාණුයට වඩා වැඩි. සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද ගත්තට පස්සේ ධන ගතිය වැඩි වෙන්න අරය අඩු වෙනවා. ඔය ටික දන්නවනම් අරය ප්‍රශ්නේ ෂේප් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේ 5 දෙනා ගන්නකොට දැන් මේ 5 දෙනා ගන්නකොට බලන්න මේගොල්ලෝ ඉස්සල්ලාම මල්ලි මේ මෙයාලා ඉන්න මේ මොනවා කරන්නත් කලින් මේගොල්ලෝ ඉන්න ආවර්තය ඉස්සලා ලියාගෙන ඉන්න. හරි නැත්තම් පැටලෙනවා. ආවර්තය ලියාගෙන. ඒතකොට බෝරෝන් ඉන්නේ මොන ආවර්තද? දෙවෙනි ආවර්තනේ. ඔක්සිජන් ඉන්නේ මොන ආවර්තද? දෙවෙනි ආවර්තනේ. සල්ෆර් ඉන්නේ 3. ඒතකොට H2- ඉන්නේ 3. ඒ කියන්නේ Cl ඉන්නේ 3. කොහොමද? එහෙනම් මේ 5 දෙනා ගත්තට පස්සේ අරය අඩුම දෙන්න කවුද? බෝරෝන් සහ ඔක්සිජන්. ඇයි? ආවර්තයේ උඩින් කාණ්ඩයේ උඩින් ඉන්නේ බෝරෝන් සහ ඔක්සිජන් නේ. හරි. එහෙනම් ශක්ති මට්ටම් වලට අනුව බෝරෝන් සහ ඔක්සිජන් තමයි අරය අඩුම වෙන්නේ. හරි. එහෙනම් බෝරෝන් සහ ඔක්සිජන් උත් ගත්තට පස්සේ බෝරෝන් ඉන්නේ ඔක්සිජන්ට වඩා වම් පැත්තේ. නැත්නම් ඔක්සිජන් ඉන්නේ බෝරෝන්ට වඩා දකුණට වෙන්නේ. ඒ කියන්නේ ඔක්සිජන්ගේ අරය තමයි අඩුම අරය වෙන්න ඕනේ. මොකද මම කිව්වා ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනකොට දකුණට යනකොට එයාගේ අරය අඩු වෙනවා. හරිද? එහෙනම් ඔක්සිජන්ගේ අරය හරිද? ඔක්සිජන්ගේ අරය බෝරෝන්ගේ අරයට වඩා අඩු වගේ. ඔක්සිජන් තමයි අඩුම එක්කෙනා. හරි. ඔක්සිජන් අඩුම එක්කෙනා. ඊට පස්සේ ඉන්නේ බෝරෝන්. ඊට පස්සේ තමයි ඊතුරු තුන් දෙනා අපිට ගලපන්න වෙන්නේ. සල්ෆර් සහ ක්ලෝරින් ගන්නකොට ක්ලෝරින් ඉන්නේ ආවර්තයේ දකුණට බරවනේ. ක්ලෝරින් 17 වෙනි කාණ්ඩේ, සල්ෆින් 16 වෙනි කාණ්ඩේ. එහෙනම් ක්ලෝරින්ගේ අරය සල්ෆර්ට වඩා අඩු වගේක්. ඊට පස්සේ සල්ෆර් සහ H2- සලකද්දී ඔයාලා දන්නවා ඍණ අයනයේ අරය වැඩි. එහෙනම් H2- මෙන්න මේ විදිහට තමයි පිළිවෙල එන්නේ. උත්තරේ 3. හරි. උත්තරේ 3. මේ විදිහට පිළිවෙල එන්නේ. හරි. උත්තරේ 3. හරිනේ. ඊට තුන්වෙනි ප්‍රශ්නේනේ IUPAC නාමකරණයක් තියෙන. හරි. IUPAC නාමකරණයක් ඕගනික් වල. හරි. මෙන්න මේ එක්සාම් යෝගය. හරි. IUPAC නාමකරණය කරනකොට ඔයාලා ඉස්සෙල්ලාම හඳුන ගන්න ඕනේ මොකක්ද? මොකක්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද කියලා. දන්නවනේ මොකක් ඉගෙනගෙන ඇති මේවා තියරි වලට කරනවා. හරිද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මුලින්ම හඳුන ගන්න ඕනේ. හරිද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මුලින්ම හඳුන ගන්න ඕනේ. මෙයානේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය බා. COOH. COOH කියන්නේ මොකක්ද මේ? මේ කාබොක්සිලික් අම්ලයක් තියෙන CO2H කියලා. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය යෝග. හරිද? එතකොට හරිද? එතකොට මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. හරි. එතකොට මේ හැමදෙස්සෙම දැන් කාබොක්සිලික් අම්ලයක් නම් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ විදියට ඉන්නේ. අපි මේ කාබන් දාමේ නම් කරද්දී මේ කාබොක්සිලික් අම්ලයට තමයි අංක 1 දෙන්නේ. හරි. ඔයාලා දන්නවනේ මේ සීන් එකනේ ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අඳුරන ඊට පස්සේ අපි කාබන් දාමේ අඳුන ගන්න ඕනේ. දැන් මේකේ නම් කාබන් දාමේ මෙන්න මේක එන්නේ. හරි. කාබන් දාමේ අඳුර ගනිද්දී අර කාබන් දාමයට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ ත්‍රිත්ත බන්ධන, දිත්ත බන්ධන තියෙනවා නම් ඒවා, ඇඩි හැඩ කීටෝන තියෙනවා නම් ඒවා, ඊට පස්සේ OH කාණ්ඩ තියෙනවා නම් ඒවා ඔක්කොම කාබන් දාමයට සම්බන්ධ වෙලා තියෙනවා. අන්න ඒ විදියට අර උපකාණ්ඩ සම්බන්ධ වෙලා හැදිච්ච දාමය හරිද? ඒක ගන්න පුළුවන් දිගමෙක් ගත්තට පස්සේ තමයි අපි මොකක් හරි කාබන් සංයෝග කාබන් දාමේ තියෙන්නේ. දැන් මෙතන CH3 කෑල්ල මේ තියෙන කාබන් අපේ කාබන් දාමයට අයිති නෑ. පිටින් තියෙන. හරිද? එළියෙන් තියෙන. ඒ නිසා ඒ කාබන් දාමේ කොටසක් නෙවෙයි. හරි? කාබන් දාමේ වම් පැත්තට යන දකුණට ගියොත් කේස් හරි. ඒ විදියට. එහෙනම් හරිද? අංක 1 කාබන් දෙන්න ඕනේ මේ COOH ගේ කාබන්ට. එහෙම නැත්නම් කාබොක්සිලික් අම්ලයේ කාබන්ට. එහෙනම් මෙයා 2, මෙයා 3, මෙයා 4, මෙයා 5, මෙයා 6 විදිහට කාබන් 6ක කාබන් දාමයක් තමයි මේ කාටද? මෙන්න මේ කොහොමද මේ අණුවල ඉන්නේ. හරිද? මේ X කියන සංයෝගයට තියෙන කාබන් 6ක කාබන් දාමයක්. හරි. කියන්නේ හෙක්ස් එකක් මේක. හෙක්ස් එනවා. හරි. හා. දැන් පටන් ගමු වැඩි. හරිද? එහෙනම් මුලින්ම මේ කාබන් දාමයට සම්බන්ධ වෙලා ඉන්න එපිටින් සම්බන්ධ වෙලා ඉන්න කාණ්ඩ ටික තමයි මුලින්ම මේ නාමකරණයද ලියන්නේ. හරිද? එහෙනම් දැන් මේකෙදි කවුද මේ එපිටින් සම්බන්ධ වෙන්න කට්ටිය? OH එකක් තියෙනවා, CH එකක් තියෙනවා, ඩබල් මොනොක්සයිඩ් එකක් තියෙනවානේ. ඒතර ඔයාලා අපි දැන් තියරි නෝට් එකේ දෙනකොට දෙනවා මේගොල්ලෝ කොහොමද මේ කියන්නේ කාබන් දාමයට එළියෙන් සම්බන්ධ වෙලා ඉන්න කැලලක් විදිහට ඉන්නකොට එයාලා කොහොමද නම් කරන්නේ? ඒතකොට CH එකක් නම් එක කාබන් එකක් නිසා අපි කියන්නේ මෙතිල් එකක් කියලා. මෙතිල් කැලල. OH එකක් නම් අපි කියන්නේ හයිඩ්‍රොක්සිල් එකක් කියලා.
හරි හයිඩ්‍රොක්සිල් එකක්. ඩබල් බොන්ඩ් ඔක්සිජන් එකක් නම් අපි කියන්නේ ඔක්සෝ එකක් කියලා. ඔන්න ඔය විදිහට. හරි හයිඩ්‍රොක්සි මෙතිල් සහ ඔක්සෝ. හරි එහෙනම් හරි එහෙනම් දැන් මේකේ නම් කරනකොට කොහොමද කරන්නේ? නම් කරනකොට අපි ඉස්සෙල්ලාම මේ එපිටින් සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය තමයි මුලින් ලියන්නේ. හරිද? එහෙනම් ඒගොල්ලෝ ලියන අනුපිළිවෙලක් තියෙනවා. කවුද ඉස්සෙල්ලාම ලියන්නේ? ඒ අනුපිළිවෙල තමයි ඉංග්‍රීසි හෝඩි අකුරු පිළිවෙල. ඇල්ෆබෙටිකල් ඕඩර් එකට ලියන්නේ. හරි. එහෙනම් එහෙම ගත්තට පස්සේ හරි මුලින්ම එන්නේ A B C D F G H එක. H එක තමයි මුලින් යන්නේ. H එකේ හයිඩ්‍රොක්සි එක සම්බන්ධ තියෙන කීවෙනි කාබන්ටද? දෙවෙනි කාබන්. එහෙනම් 2 හයිඩ්‍රොක්සි. 2 හයිඩ්‍රොක්සි. හරි. ඊට පස්සේ H වලට පස්සේ එන්නේ M එකනේ. ඕකට කලින් M එකනේ. එහෙනම් මෙතිල්. 2 මෙතිල්. හරි 2 මෙතිල්. හරි. ඊට පස්සේ තියෙනවා ඔක්සෝ එකනේ. 5 ඔක්සෝ. 5 ඔක්සෝ. හරි 5 ඔක්සෝ. ඊට පස්සේ අපි දාන්න ඕනේ දැන් මෙතන මේකේ තියෙන්නේ ඇල්කයිනයක් නේ. ඇල්කයිනයක් නම් අයින් yn වලින් තමයි මේ සංකේතවත් කරන්නේ. හරි. එතකොට ඇල්කයිනයක් අයින් n. හරි ඔක්සෝ. ඊට පස්සේ අනිත් එක දැන් ඇල්කයිනේ පටන් ගන්න මේ ට්‍රිපල් බොන්ඩ් එක පටන් ගන්නේ තුන්වෙනි කාබන්ගෙන්. ඒ නිසා හරි තුන්වෙනි කාබන් ලියලා 3 හරි 3 හරි ඊට පස්සේ කාබන් 6ක දාමේ කාබන් සංඛ්‍යාව ලියන්න ඕනේ හෙක්ස්. හෙක්ස් ඒ කියන්නේ ඊට පස්සේ ට්‍රිපල් බොන්ඩ් එකක් නිසා yn දානවා හෙක්ස් අයින්. ළඟට මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අන්තිමට දාන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කාබොක්සිලික් අම්ලයක් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඉදිරිය ඉන්නකොට අපි ආව සංකේතවත් කරන්නේ ඔයික් ඇසිඩ් වලින් එහෙනම් හෙක්සයින් ඔයික් ඇසිඩ් ලියනකොට අපි ඔයික් ඇසිඩ් අතර චූටි හිඩසක් තියන්න ඕනේ. ඔයික් ඇසිඩ් අතර චූටි හිඩසක් තියන්න ඕනේ. මේ විදිහට. හරි චූටි හිඩසක් තියන්න ඕනේ. හරි එතකොට උත්තරේ ඔයාලට පේනවා ඇති. උත්තරේ එන්න ඕනේ කීයද? හරි උත්තරේ එන්න ඕනේ උත්තරේ 2නේ. උත්තරේ 2 එන්න ඕනේ. ඇයි ඒ? අනිවාර්යෙන් හයිඩ්‍රොක්සි එන්න ඕනේ මුලින්. හරි මේ කාබොක්සි කියලා මගුලක් නැහැ නේ. ඒවා කපන්න. ඊගාවට කීටෝ කියලා එහෙුත් නැහැ. එකක් තුනක් කැපෙනවා. 1 2 එන්න ඕනේ. අර 1 2 අතර වෙනස එකම වෙනස තමයි මෙන්න මෙතන මේ ඔයික් ඇසිඩ් එකේ පළවෙනි එකේ මෙන්න මෙතන මේ හිඩස නැහැ මේ. C අකුරයි A අකුර අතර හිඩස නැහැ. එහෙම බෑ. ඔයික් ඇසිඩ් කෙනෙකුට හිඩසක් තියෙන්න ඕනේ. ස්පේස් එකක් තියලා ලියන්න ඕනේ. ඒ නිසා දෙවෙනි උත්තරය තමයි හරි උත්තරේ. හරි. වඩාත්ම නිවැරදි කෙනා යන්න. එහෙනම් දෙවෙනි උත්තරය හරි උත්තරේ. හරි. ඒකත් හරි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ. හරිද? හතරවෙනි ප්‍රශ්නේ. පරමාණු ගුණ සම්බන්ධයෙන් අසත්‍ය ගහන්න අසත්‍ය ප්‍රකාශය. හරි. අයිඩන් පරමාණුවේ සහසංචාරය එහි බැන්ඩ වලරයට වඩා කුඩායි. මොකද්ද සහසංචාරය කියන්නේ? මොකද්ද බැන්ඩ වලරය කියන්නේ කියලා දැනන්න. හරි. මම කොලයක් ගන්නයි ගන්නේ. මම මේ කොලේ තියෙන. හරි. මොකද්ද සහසංචාරය කියන්නේ? මොකද්ද බැන්ඩ වලරය කියන්නේ? මම මේකේ PDF එක ඕනම් ගෲප් එකට දාලා දෙන්නම්. හරි. ඔයාලට ඕනම් පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. සහසංචාරය සහ බැන්ඩ වලරය. සහසංචාරය කියන්නේ බං හරිද? මොකක් හරි පරමාණු දෙකක් හරිද? මොකක් හරි පරමාණු දෙකක් සාසංජ බන්ධන වලින් බැඳලා ඉන්නකොට මොකක් හරි පරමාණු දෙකක් සාසංජ බන්ධන වලින් බැඳලා ඉන්නකොට මේවාද සාසංජ බන්ධනයකින් බැඳලා ඉන්නකොට හරි. දැන් මෙයා මොකද්ද කරන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙන ඉන්න. හරි. එතකොට ඔහොම බැඳලා ඉන්නකොට මෙන්න මේ න්‍යෂ්ටි දෙක අතර දුරින් හරි අඩකට අපි කියනවා මේ න්‍යෂ්ටි දෙක අතර දුර සිම්පල් d නම් මේ න්‍යෂ්ටි දෙක අතර දුර සිම්පල් d නම් ඔන්න ඔය න්‍යෂ්ටි දෙක අතර දුරින් හරි අඩකට අපි කියනවා එයාගේ සහසංජාරය කියලා. එයාගේ සහසංජාරය කියලා. හරිද? සහසංජාරය කියලා. ඊගාට වැන්ඩවාලරය කියලා කියන්නේ මම දැන් මෙතනදී දැන් මේ හිතන්නකො මේක ඔක්සිජන් කියලා කියන්නේ මේ O පරමාණු දෙකක් නෙන්නේ O2. හරි O2. ඔක්සිජන් කියලා හිතන්නකො. එතකොට දැන් O2 වායු ගත්තට පස්සේ එක අණුවක් විතරක් නෙවෙයි දින්නේ ගොඩක් තියෙනවා. ඒකට තව අණුවක් තියෙන්න පුළුවන් මෙතන ඔක්සිජන් එක ද්විතීයික ආකර්ෂණයක් ඇති කරගෙන. එළියේ. හරි. ද්විතීයික ආකර්ෂණයක් ඇති කරගෙන එළියෙන් ඉන්න පුළුවන් තව අණුවක්. අන්න එහෙම ඉන්නකොට හරි. ඒ කියන්නේ O2 පරමාණු දෙක හරි මොකක් හරි පරමාණු දෙක මේ ද්විතීයික ආකර්ෂණයක් තියෙන අවස්ථාවක. හරි. ඒ වගේ අවස්ථාවක මෙන්න මේ න්‍යෂ්ටි දෙකේ ආකර්ෂණ රේඛාවෙන් හරි අඩකට මේ න්‍යෂ්ටි දෙක ආකර්ෂණ රේඛාව අතර දුර x කියලා කියන්නකො.
ඒ රේඛාවෙන් හරියට කියන x බෙදීම දෙකකට අපි කියනවා මෙයාගේ වැන්ඩවාල් අරේ කියලා. වැන්ඩවාල් අරේ කියලා. හරි එහෙනම් සහසංයෝජ බන්ධනයකින් බැඳලා ඉන්නකොට න්‍යෂ්ටි දෙක අතර තියෙන පරතරයෙන් හරියටකට කියන්නේ සහසංජරය. හරි ද්විතීක අන්තර් ක්‍රියාවක් තියෙද්දී කියන්නේ වෙනස් අණු දෙකක. දැන් මේක නම් අන්තර් අණුක ආකර්ෂණ බලයක් දෙපැත්තේ. මේක අන්තර් අණුකනේ. මේ සහසංජරය තියෙන්නේ අණුවක් ඇතුලේ අන්තර් අණුක. අණුවක් ඇතුලේ අන්තර් අණුක. නමුත් වැන්ඩවාල් අරේ තියෙන අණු දෙකක් අතර. හරි මේක සෝරි සහසංජරය තියෙන අණුවක් ඇතුලේ කියන්නේ අන්තක් අණුක. හරිද මේක අන්තක්. අන්තක් අණුක අණුව ඇතුලේ. හරි වැන්ඩවාල් අරේ තියෙන අණු දෙකක් අතර අන්තර් අණුක. හරි එහෙම. ඒ නිසා කොහොම හරි අල්ටිමේට්ලි ඔයාලා දැනන් ඉන්න ඕනේ. මොකක් හරි ගත්තට පස්සේ සංයෝගයක් අණුවක් ගත්තට පස්සේ එයාගේ සහසංයෝජ අරය බැලුමට පේනවනේ මේකනේ d ට වඩා x එක ලොකුයි. ඒ නිසා සහසංජාරය වැන්ඩවාල් අරයට වඩා කුඩා ගියා. හරි සහසංයෝජ අරය ඔයාලා දැනන් ඉන්න ඕනේ ඒක. සහසංජ අරය වැන්ඩවාල් අරයට වඩා කුඩා ගයක් කියලා දැනන් ඉන්නවා. හරි වැන්ඩවාල් අරයට වඩා කුඩා ගයක් කියලා දැනන් ඉන්නවා. හරි ඔය තියරි හරි බේසික් තියරි. හරිනේ එහෙනම් මේක කියන්නේ මොකක්ද අයඩින් පරමාණුවේ සහසංජාරයේ වැන්ඩවාල් අරයට වඩා කුඩායි. හරි ඔබ්වියස් නේ. ඊපස්සේ ඔක්සිජන් පරමාණුවේ පළමු ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයෙන් නයිට්‍රජන් පරමාණුවේ මගට වඩා වැඩි වෙනවා. පළමු ඉලෙක්ට්‍රෝන බන්ධය කියන්නේ ඉලෙක්ට්‍රෝනකරණය. හරි එතකොට දැන් ඔක්සිජන් පරමාණුව ගත්තට පස්සේ හරි ඔක්සිජන් පරමාණුව ගත්තට පස්සේ යාගේ ඉලෙක්ට්‍රෝනකරණය ඍණාගයක් නේ. ඉලෙක්ට්‍රෝනකරණය ඍණාගයක්. හේතුව මොකක්ද? ඔක්සිජන් පරමාණු ඉලෙක්ට්‍රෝනකරණය ඍණාගයක් වෙන හේතුව මොකක්ද? එයා කැමති ඉලෙක්ට්‍රෝන අරගන්න තමන්ට. හරි හැබැයි මේ නයිට්‍රජන් ගත්තට පස්සේ යාගේ ඉලෙක්ට්‍රෝනකරණය පළමු ඉලෙක්ට්‍රෝනකරණය ධනාගයක්. හේතුව මොකද්ද? හේතුව තමයි එයා කැමති නෑ ඉලෙක්ට්‍රෝන තමන්ට ගන්න. මොකද හේතුව මේ නයිට්‍රජන් ඒ අවස්ථාවේදීත් ඉන්නේ අර්ධ ස්ථායී වින්‍යාසයක. අර්ධ ස්ථායී වින්‍යාසයක ඉන්න නිසා නයිට්‍රජන් කැමති නෑ තමන්ගේ ස්ථායීත්වය නැති කරගන්න මේ පිටින් එන්න වෙන කොහෙවත් ඉන්න ඉලෙක්ට්‍රෝනයක් අරගෙන. හරි ඒ නිසා නයිට්‍රජන්ට ඉලෙක්ට්‍රෝනයක් දෙන්න ඕන නම් අපි බාහිරින් ශක්තියක් කරන්න ඕනේ. ඒකින්ද නයිට්‍රජන්ගේ පළමු ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය හරි ශක්තිය දයා කරනවානේ ඒක ධනාගයක්. හරිද? එහෙනම් තේරෙනවා ඇති. හරි ඔක්සිජන් පරමාණුවේ පළමු ඉලෙක්ට්‍රෝන වඩා නයිට්‍රජන් පරමාණුවේ අගය වැඩි. හරි ධනයි ඍණ. හරිනේ ඒකත් හරි. ඊට පස්සේ පරමාණුක අයනීකරණ ශක්තිය නිර්ණය කරලා බලන්නේ න්‍යෂ්ටික ආරෝපණය සහ ආරය මගින් පමණි. ප්‍රශ්නයක් තියෙනවා එතන නේ. පමණි. නෑනේ. ඇත්තටම පරමාණුක අයනීකරණ ශක්තිය නිර්ණය කරන්න සාධක තුනක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි සඵල න්‍යෂ්ටික ආරෝපණය. සඵල න්‍යෂ්ටික ආරෝපණය. ඊට පස්සේ දෙවෙනි එක තමයි ආරය. හරි. තුන්වෙනි එක තමයි මොකක්ද? සඵල න්‍යෂ්ටික ආරෝපණය ආරය. තුන්වෙනි එක තමයි අදාළ එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරිද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔය තුන් දෙනාම ඕනේ අපිට මේ පරමාණුවක මේ ප්‍රථම ඉලෙක්ට්‍රෝන කරන ප්‍රථම අයනීකරණ ශක්තිය නිර්ණය කරන්න. හරි. එතකොට මොකද ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අනුව අර්ධ ස්ථායී විරීමක් වගේ එකක් තිබ්බොත් එයාගේ ඉලෙක්ට්‍රෝන මේ පළමු අයනීකරණ ශක්තිය වැඩි යගයක් වෙනවන්නේ. ස්ථායීකකින් එක දාන්න. ඒ නිසා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් වැදගත්. එතකොට මේකේ මේ න්‍යෂ්ටික ආරෝපණය සහ ආරය මගින් පමණි කියනකොට කොහොමද ඇද්දිම සඵල න්‍යෂ්ටික ආරෝපණය ගත්තත් ඒක නිවාරක ආචරණය බලපානවා. මම කලින් කිව්වේ නිවාරක ආචරණය කියලා එකක් තියෙනවා කියලා අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන විසින් බාහිර ඉලෙක්ට්‍රෝන වලට ඇති කරන විකර්ෂණය කියලා. හරි. එහෙනම් සඵල න්‍යෂ්ටික ආරෝපණය ගත්තට පස්සේ නිවාරක ආචරණයත් බලපානවා. ඒ නිසා මේ දෙන්න විතරක් කියන්න බෑ. පමණි කියලා කියන්න බෑ. ඒ නිසා ඒක වැරදි. තුන්වෙනි ප්‍රකාශය තමයි වැරදි. ඒ නිසා උත්තරේ 3 එන්න ඕන. හරිද? මම ඕන අනිත් දෙකත් චුටක් ලාවට කියන්නම්. හරි. ලිතියම් පරමාණුක සංයුක්ත ඉලෙක්ට්‍රෝනවල දැන් න්‍යෂ්ටික ආරෝපණය 3ට වඩා අඩුයි. දැන් න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ ප්‍රෝටෝනයක් මගින් නැති කරන ආරෝපණය. එතකොට ලිතියම් ගත්තට පස්සේ ප්‍රෝටෝනයක් මගින් නැති කරන ආරෝපණය ධන එකක් නම් ප්‍රෝටෝන 3ක් තියෙනවා ධන 3යි. හැබැයි දැන් මේක අඩු වෙන්නේ කොහොමද? ඇයි නිවාරක ආචරණය තියෙන්නේ? නිවාරක ආචරණය අර ආරෝපණය අඩු කරන පෙන්නනවා. දැන් සඵල න්‍යෂ්ටික ආරෝපණය මේක යහන්නේ. සඵල න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ න්‍යෂ්ටික ආරෝපණය ඍණ නිවාරක ආචරණය. නිවාරක ආචරණය නිසා අර 3ට වඩා අඩු වගයක් තමයි සඵල න්‍යෂ්ටික ආරෝපණය වෙන්නේ. හරි. සඵල න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ සඵල න්‍යෂ්ටික ආරෝපණය කියලා කියන්නේ හරි න්‍යෂ්ටික ආරෝපණය ඍණ නිවාරක ආචරණය. ඒ නිසා දැන් මේ ලිතියම් අයයක් ගත්තට පස්සේ න්‍යෂ්ටික ආරෝපණය 3යි ඇත්ත. හැබැයි සඵල න්‍යෂ්ටික ආරෝපණය හරි මේ
දැන් මෙතන අහන්නේ දැනන න්‍යෂ්ටික ආරෝපණය. දැනන න්‍යෂ්ටික ආරෝපණය කියලා ගන්නකොට අපි සඵල න්‍යෂ්ටික ආරෝපණය දැන් ගන්නවා. හරි. එතකොට න්‍යෂ්ටික ආරෝපණයට වඩා අඩු වගේක් තමයි සඵල න්‍යෂ්ටික ආරෝපණය එන්නේ. හරි. එහෙම. ඒ නිසා 3 හරි වඩා අඩුයි. 4 හරි. ඊට පස්සේ පෝලින් පරිමාණයේ කාබන් පරමාණුවේ විද්‍යුත් ඍණතාව සල්ෆර් විද්‍යුත් ඍණතාවට සමාන වේ. හරි ඒක. හරිද? බලන්න චුට්ටක් ඕනනම් මේ දෙන්නගේම විද්‍යුත් ඍණතාව 2.5 කියලා තියෙන චූට්ටක් වෙනස් වෙන්න පුළුවන් දශම ගණන් වලින්. හැබැයි ගොඩක් ආසන්නව සමාන නැහැ. එතකොට මේක හරි කියලා ගන්න. මොකද ඔබ්වියස්ලි වැරදි ප්‍රකාශයක් තියෙද්දි චූටි වැරදි වලට අපි ඒව සලකන්නේ නැහැ. හරි. කියන්නේ මිනිමරුවෙක් ඉඳෙද්දී පෑනක් හොරකම් කරපු පොඩි එකෙක්ගේ වැරද්ද කැපිලා යනවා. චූටියක්. අන්න ඒ වගේ. හරි. එතන ඔබ්වියස්ලි වැරදි එක්කෙනෙක් ඉඳෙද්දී අර යට එක්කෙනාගේ චූටි වැරද්දක් තිබ්බත් අවුලක් නැහැ. ඒක නොසලකා ගන්න. හරි. නිසා ඒකත් හරි කියලා ගන්න. ඒක උත්තරේ 3. මොකද වඩාත්ම නිවැරදි මේ ප්‍රකාශනය අහන්න. හරි. ඊට පස්සේ තියෙනවා අඩුම වාෂ්පශීලීතාවය ඇත්තේ මොකටද කියලා. මේක නම් ලේසියින්. හරි. අඩුම වාෂ්පශීලීතාවය කියන්නේ වැඩිම තාපාංකය. කියන්නේ එයා වායුවක් වෙන්න අකමැති, වාෂ්ප වෙන්න අකමැති අඩුම වාෂ්පශීලීතාවය. හරි. එහෙනම් තාපාංකය වැඩිම වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඒ අදාළ එක්කෙනාව කියන්නේ දැන් ඔය අණු අතර තියෙන ආකර්ෂණ නිසානේ මේගොල්ලෝ ද්‍රව විදියට ඉන්නේ. ඒ ආකර්ෂණ බල කඩන්න අපි දෙන්න ඕන ශක්තිය වැඩි. ඒ කියන්නේ එයාලගේ ආකර්ෂණ වල ප්‍රබලතාවය ඉහළ. හරි. අඩුම වාෂ්පශීලී කෙනා හරි ආයෙ පාර කියනවා. අඩුම වාෂ්පශීලී කෙනා කියලා කියන්නේ තාපාංකයේ උපරිම කෙනා. තාපාංකයේ උපරිම කෙනා කියලා කියන්නේ ඒ අදාළ කෙනා සතුව තියෙන අන්තරණුකාකර්ෂණ බල බිඳින්න අපි දෙන්න ඕන ශක්තිය වැඩි. අපි රත් කරන්න ඕන උෂ්ණත්වය වැඩි. වැඩිපුර තාප ශක්තිය දෙන්න ඕන. හරිද? එහෙනම් අඩුම වාෂ්පශීලීතාවය තියෙන්නේ මේ කට්ටියකින් වැඩිම අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය තියෙන කෙනාට. පළවෙනි එක ගතට පස්සේ ආගේ තියෙන ලන්ඩන් බල විතරයි. අනික් කට්ටිය ගතට පස්සේ ලන්ඩන් බල සහ දීද්‍රව ඒ කට්ටිය ඉන්නවා. හරිද? හැබැයි මෙතන මේ CBR4 කියන එකයාගේ ලන්ඩන් බල විතරක් තිබ්බට අපි තියරි කතා කරනකොට උගන්වනවා. ලන්ඩන් බලවල ප්‍රබලතාවය මාර විදියට වැඩි වෙනවා. ද්විද්‍රව වලටත් වඩා වැඩි වෙනවා. මොන අවස්ථාවකදීද? එයාගේ මෞලික ස්කන්ධය පට්ට වැඩි අවස්ථාවකදී. එයාගේ මෞලික ස්කන්ධය ඉතා වැඩි නම් ලන්ඩන් බල ප්‍රබලතාවය අති විශාලයි. හරිද? ලන්ඩන් බල ප්‍රබලතාවය අති විශාලයි. එහෙනම් මේකෙදී CBR4 වල මෞලික ස්කන්ධය ආරම්භ බලන්න පට්ට ලොකු වගේක් එන්නේ. හරිද? ගණන් කරලා බලන්න ඔයාලා නිකන් ඉන්න එකේ මම දැන් මෙතන හදන්න යන්නේ නැහැ. මෞලික ස්කන්ධ ගන්න කියන්න ඕනේ නැහනේ. ඔයාලට පුළුවන් නේද? ගොඩක් මේක බලන්නේ 2025 ලෙවල් කට්ටියනේ. එක්සෑම් එකට මාස 4ක් තියාගෙන මෞලික ස්කන්ධ ගන්න බෑ නම් ඉතින් මම දන්නේ නැහැ මොනව කරන්නද කියලා. හරිද? එතකොට CBR4 එකේ තමයි ඒතකොට මෞලික ස්කන්ධයේ පට්ට වැඩි යගයක් නිසා ලන්ඩන් වල ප්‍රබලතාවය උපරිම වෙන්නේ නිසා උත්තරේ 1 එන්න ඕනේ. හරි එහෙම ගන්න. ඊට පස්සේ ගාණක් තියෙනවා නේ. ගාණක් තියෙනවානේ. අපි ගාණක් දාමු. හරි. ඔතෙන් පිටුවක් දාමු ෂේප් එකේ. හරි. ගාණක් තියෙන්නේ මේ කාබනේට් මිශ්‍රණයක් තියෙනවා. ඒ අඩංගු මැග්නීසියම් කාබනේට් සහ කැල්සියම් කාබනේට් අතර මවුල අනුපාතය පිළිවෙල 5ට 1යි කියලා දීලා තියෙනවා. මේ ඔයගොල්ලෝන්ගේ දන්න ස්කන්ධයක් රත් කරාට පස්සේ සෑදිච්ච කාබන් ඩයොක්සයිඩ් වගේක් වෙනවා කියනවා. දැන් මේගොල්ලෝ දැන් මේ කතා කරන්න ඔක්කොටම කලින් ඔයාලා දැනගන්න ඕනේ මොකක්ද? මේගොල්ලෝන්ගේ තාපියෝජනයෙන් පස්සේ මොනවද දෙන ඵල? ඒක දැනන් ඉන්න ඉතින් ඔක්කොටම කලින් නේ. දැන් ඔය මොකේද උගන්වන්නේ? මේ ටික උගන්වන්නේ මොකේද? S ගුණුවේ කාබනේට් වල තාපියෝජනය. ලස්සනට කොටසක් තියෙනවා වෙනම. හරි මේක නෝට් එක බලන්න නැති. හරි. එහෙනම් මැග්නීසියම් කාබනේට් තාපියෝජනයේ මැග්නීසියම් ඔක්සයිඩ් එක කාබන් ඩයොක්සයිඩ් දෙනවා. කැල්සියම් කාබනේට් තාපියෝජනයේ කැල්සියම් ඔක්සයිඩ් එක කාබන් ඩයොක්සයිඩ් දෙනවා. හරි. අපි දැන් මේ දවස්වලත් මේ කැල්සියම් කාබනේට් තාපියෝජනය එහෙම කතා කරගෙන යනවානේ කර්මාන්ත පාඩ් එකේ අපේ ක්ලාස් එකේ. හරි. එතකොට මෙහෙම. එතකොට මේ මොනවයි මේ ප්‍රතික්‍රියා වෙන්නේ මේගොල්ලෝ. තාපියෝජනය වෙන්නේ මෙහෙමයි. එතකොට මේගොල්ලෝන්ගේ දැන් ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. මේ මොකද මේගොල්ලෝ දැන්නම තුලිතයි. හරිද? එක තියෙන. හරි. එහෙම හරි. එතකොට මේ කියනවා දැන් මේ කාබන මිශ්‍රණය අඩංගු මැග්නීසියම් කාබනේට් සහ කැල්සියම් කාබනේට් අතර මවුල අනුපාතය 5ට 1යි කියලා. ඒ කියන්නේ කැල්සියම් කාබනේට් මවුල x සංඛ්‍යාවක් නම් ඉන්නේ මැග්නීසියම් කාබනේට් මවුල කොච්චරක් ඉන්නවද? 5යි x සංඛ්‍යාව 5ට ගැන අනුපාතය. නේ? තේරෙනවද ඒකනේ?
එහෙනම් ඊට පස්සේ මෙම මිශ්‍රණයෙන් දන්නා ස්කන්ධයක් රත් කරලා සෑදුණු කාබන් ඩයොක්සයිඩ් වල සම්මත උෂ්ණත්වය දිහා පෙන්නේදී ඒගොල්ලෝගේ පරිමාව 134.4යි කියලා දීලා තියෙනවා. හරි. අර දන්නවා නේද මේ වායුවක මෞලික පරිමාව කියලා එකක් කියන්නේ. වායුවක මෞලික පරිමාව. හරිද? වායුවක මෞලික පරිමාව. වායුවක මෞලික පරිමාව කියන්නේ සම්මත උෂ්ණත්වය සහ පීඩනයේදී වායු මෞල එකක් අත්පත් කරගන්න පරිමාව. අත්පත් කරගන්නා පරිමාව. හරි. එතකොට මේකේදී හැදෙන මුළු කාබන් ඩයොක්සයිඩ් වායු මෞල සංඛ්‍යාව අත්පත් කරගන්න පරිමාව දීලා තියෙනවා කියන්නේ වායු මෞලයක් අත්පත් කරන පරිමාවක් දීලා තියෙනවා කියන්නේ අපිට හොයාගන්න පුළුවන් කොච්චර වායු මෞල සංඛ්‍යාවක් මෙතන ඉන්නවද කියලා. නේ? ඔබ්වියස් නේ ගන්නේ. ඒ පුළුවන්. කොහොමද කරන්නේ? හරි දැන් ඔයාලට කිව්වොත් එහෙම අඹ ගෙඩි 10ක් රුපියල් 200යි අඹ ගෙඩියක් 20යි අඹ ගෙඩි කොච්චරක් තියනවද කියලා මොකද කරන්නේ? අඹ ගෙඩි 10ක ගාන රුපියල් 200 බෙදනවා අඹ ගෙඩියක ගානෙන් 20. අඹ ගෙඩි එතකොට අඹ ගෙඩි ගාන එනවා 10යි කියලා. හරි. හරිනේ. එහෙමනේ කරන්නේ. මෙතනදී මොකද්ද කියන්නේ? හරි දැන් මෙතන මුළු කාබන් ඩයොක්සයිඩ් වායුන්ගේ පරිමාව 134.4. මුළු පරිමාව. හරි. ඒතර මවුල ගාන හොයාගන්න. මුළු පරිමාවෙන් බෙදන්න මෞලික පරිමාව. එතකොට එනවා මුළු පරිමාව 134.4යි. මෞලික පරිමාව වෙනවා 22.4යිනේ. 22.4. දීලා තියෙනවනේ මේකේ. 22.4. ඒතර උත්තරේ නා කීයද 10යි කියලානේ. 6යි. 6යි මෞල කියලා උත්තරේ. එතකොට හැදිලා තියෙන කාබන් ඩයොක්සයිඩ් මෞල ගාන 6යි. හරි. හැදිලා තියෙන කාබන් ඩයොක්සයිඩ් මෞල ගාන 6යි. හරි. එතකොට මෙතන මේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන් පේනවා දැන් මැග්නීසියම් කාබනේට් 5x මෝල ගණන් තිබ්බනම් කාබන් ඩයොක්සයිඩ් උත් 5x ගණක් හැදෙන්න ඕනේ. කැල්සියම් කාබනේට් x මෝල ගණක් තිබ්බනම් කාබන් ඩයොක්සයිඩ් උත් x මෝල ගණක් හැදෙන්න ඕනේ. එතකොට මුළු කාබන් ඩයොක්සයිඩ් මෝල ගණන මේකට අනුව ගත්තට පස්සේ 5x ධන x එක සමාන වෙනවා කීයද 10යි මෝල වලට. එහෙනම් x සමානයි 1යි මෝල්. ගත හැකි නේ ඔක. හරි. x සමානයි 1යි මෝල්. එහෙනම් x සමානයි 1යි මෝල් නම් මෙතන තියෙනවා මැග්නීසියම් කාබනේට් 5යි මෝල ආරම්භයේ පැතිරලා තියෙනවා. කැල්සියම් කාබනේට් 1යි මෝල ආරම්භයේ පැතිරලා තියෙනවා. එහෙනම් ඔයාලට තියෙන්නේ හරි. එතකොට ආරම්භයේ ස්කන්ධයනේ අහන්නේ නේ. මොකක්ද අහන්නේ දැන් මෙතන? හරි. මෙතන අහන්නේ රත් කරන ලද කාබනේට් මිශ්‍රණ ස්කන්ධය. මුලින් රත් කරපු කාබන් ස්කන්ධය මේ කාබනේට් මිශ්‍රණ ස්කන්ධය අහන්න. හරි කියන්නේ මැග්නීසියම් කාබනේට් ස්කන්ධයයි මුළු ස්කන්ධය කියලා කියන්නේ मैग्नीशियम कार्बोनेट की स्कंदे दाना कैल्शियम कार्बोनेट की स्कंद है तोड़ा මේ දන්නවනේ ඔයාලා මෞල ගාන සමාන ස්කන්ධය බෙදීම පරිමාව. ඒතකොට ස්කන්ධය සමානයි මෞල ගාන වතාවක් මෞලික ස්කන්ධ. මෞල ගාන සමාන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. හරි පරිමාණයේ ඝනත්වය එහෙම වෙන්නේ. මෞල ගාන සමාන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. ඒතකොට ස්කන්ධය සමානයි මෞල ගාන වතාවක් මෞලික ස්කන්ධය. හරි. එහෙනම් මුළු ස්කන්ධය ගන්නකොට මැග්නීසියම් කාබනේට්ගේ මෝල සංඛ්‍යාව කියන්නේ 5යි මවුල. හරි 5යි මවුල නෙමෙයි. 5යි මවුල ගුණ කරන්නේ යාගේ 5යි මවුල ගුණ කරන්නේ යාගේ මෞලික ස්කන්ධේ මැග්නීසියම් කාබන් මෞලික ස්කන්ධේ එනවා ගණන් හදලා බලන්න. 50යි හරි 50යි මැග්නීසියම් කීයද? සෝරි 60යි මැග්නීසියම් කීයද? 24යි 84ක් කියලා. කැල්සියම් කාබනේට්ගේ 1යි මවුල නේ ආවේ. 1යි මවුල නේ ආවේ. 1යි මවුලනේ. එකයි මූල ගුණ කරන්නේ යාගේ මৌলিক ස්කන්ධයෙන් කීයද? 100යි gm වලින් මৌলিক ස්කන්ධ ගන්න දන්නවන්නේ. හරි. එහෙනම් දැන් මෙතන නවා 420යි ග්‍රෑම්. මෙතන නවා 100යි ග්‍රෑම්. එතකොට මුළු ග්‍රෑම් මුළු ස්කන්ධය 520යි ග්‍රෑම්. හරි. උත්තරේ තියෙනවා නේද 520. ඔව්. උත්තරේ 2. හරි. උත්තරේ 2. ලේසි නේ වනේ. හරි ඊට පස්සේ තියෙනවා මේ ද්‍රව්‍යතා ගුණිත එකක් නේ. ද්‍රව්‍යතා ගුණිත එකක් තියෙන්නේ. හරි. ද්‍රව්‍යතා ගුණිත එකක් තියෙන්නේ. ද්‍රව්‍යතා ගුණිත එකක් තියෙන්නේ ඊට පස්සේ. හරි. ද්‍රව්‍යතා ගුණිත එක. හරිද? මේ ද්‍රව්‍යතා ගුණිතය කියලා කියන්නේ බං හරි මෙහෙමයි. මෙහෙම දැන් අල්ප වශයෙන් ද්‍රවණය ලවණ තියෙන්නේ ජලයේ. අල්ප වශයෙන් ද්‍රවණය වෙන කට්ටිය. මධ්‍ය වශයෙන් තියෙන්නේ. හරි. මේගොල්ලෝ දැන් ලවණයක් විදිහට ඉන්නකොට solid state එකේ ඉන්න සාමාන්‍ය
සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී ලවණ ගොඩක් බහුතරයක් ඉන්නේ solid state එකේ. එතකොට එයා වතුරට දැම්මට පස්සේ එයාගේ කිසියම් මවුල ප්‍රමාණයක් විතරයි අයන වලට වෙන් වෙන්නේ. මෙයා ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය කෙනෙක් නේ. හොඳයි. ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය ලවණයකදී මවුල වලට වෙන් වෙන්නේ අයන වලට වෙන් වෙන්නේ ඉතා කුඩා මවුල ප්‍රමාණය. හරිද? එතකොට ඒකේ අපි එක ඊට පස්සේ එහෙම හැදිලා හරිද අයන වලට වෙන් වෙලා ඒ හැදෙන අයන ටිකයි අර ඝන අවක්ෂේපය නැත්තම් ඝන ලවණයයි හරිද? ඝන අවස්ථාවේ තියෙන ලවණයයි ඒගොල්ලෝ සමතුලිතයක් හදාගන්න. ඔක තමයි ඔය ද්‍රාව්‍යතා ගුණිතයේදී අපි ලියන KSP අගේ. හරි KSP කියලා ලියන්නේ ඔය සමතුලිතයක් කියන්නේ. හරි. මෙහෙම. හරි දැන් මෙතන තියෙන්නේ A3B2 කියලා ලවණයක්. A3B2 කියලා ලවණයක් solid state එකේ ඉන්නේ. එයා අයන වලට වෙන් වෙලා සමතුලිත වෙනවා. හරිද? A3B2 කියන්නේ A3B2 කියනකොට A වල මේ කැටයන නේ කියන්නේ. හරි කැටයන ඉස්සෙල්ලා ලියන්නේ. ඒතකොට A වල අගේ එන්නේ A2+ නේ. B වල අගේ එන්න ඕනේ B3-. හරි B දෙන්නයි A තුන් දෙනයි. හරි B3-. හොමනේ. හරි. එතකොට හරිද? ඔන්නම එනන්න වෙන්නේ. ඊට පස්සේ ස්ටොයිකියෝමෙට්‍රි එක අතර පස්සේ A වල 3ක් ඉන්නවා B වල 2ක්. හොමනේ. හරි. හා. ඊට පස්සේ දැන් මෙතන කියනවා මෙයාගේ මේ ද්‍රාව්‍යතාවය ස්ලු. ද්‍රාව්‍යතාවය ස්ලු. හරි. ඒ කියන්නේ නිකන් මෙහෙම හිතන්නකෝ. මෙතනදී දිය වෙන්නේ ඝන ඩෙසිමීටර එකක් සැලකුවට පස්සේ ඝන ඩෙසිමීටර එකක් සැලකුවට පස්සේ දිය වෙන්නේ A3B2 ගෙන් මවුල S සංඛ්‍යාවක් කියලා හිතන්නකෝ. මෙයාගෙන් මවුල S සංඛ්‍යාවක් තමයි දිය වෙලා මේ පැත්තට යන්නේ. හරි. එතකොට මෙයාගේ S සංඛ්‍යාවක් අඩු වෙනකොට මෙයාගෙන් හැදෙන්න ඕනේ ස්ටොයිකියෝමෙට්‍රි අනුව 3s ප්‍රමාණයක් හැදෙන්න ඕනේ. දාන 3s. 3s. මෙයාගේ හැදෙන්න ඕනේ දාන 2s ප්‍රමාණයක්. මොකක්ද මේ ස්ටොයිකියෝමෙට්‍රි අනුව. හරි. එහෙනම් මෙයාගේ සාන්ද්‍රණය 3s වෙනවා. මෙයාගේ සාන්ද්‍රණය 2s වෙනවා. ඇයි ඒ ද්‍රාව්‍යතාවය S නිසා. හරි. හා. එහෙනම් මේකට අපි KSP අගය ලියනකොට ඔයාලා දන්නවා ඇතිනේ KSP ලියන ෂේප් එක දන්නවද දන්නේ මේ KSP ලියනකොට ලැබි ලියන්නේ හරිද? මෙතන මේගොල්ලෝ ඒක්වස් හරි ස්ටේට් එක. ඒක්වස් ස්ටේට් එක. KSP ලියනකොට ලියන්නේ හරිද? සාන්ද්‍රණය ගන්න පුළුවන් දැන් ඝනවල සාන්ද්‍රණ ගන්න බෑ නිසා ඝනය ලියන්නේ. හරි. දකුණු පැත්තේ ඉන්න කට්ටිය ඉතර ලියන්නේ. එතකොට KSP ලියනකොට මේ KSP අගය කියන්නේ බං මේ අදාළ අයනවල සාන්ද්‍රණය එයාගේ ස්ටොයිකියෝමෙට්‍රිය බලයට නම් වල ලියනකොට කියන්නේ දැන් මේ A2+ වල සාන්ද්‍රණය ස්ටොයිකියෝමෙට්‍රිය බලයට නම් වල ලියනවා. ඒ කියන්නේ තුන ස්ටොයිකියෝමෙට්‍රිය තියෙන එක ඝනයක් විදිහට ලියනවා බලයට නම් වල. ගුණ කිරීම B3- වල සාන්ද්‍රණය හරි B3- වල සාන්ද්‍රණය එක්වස් එක ඒකේ මේ මොකද්ද බලයට නැංගුවට පස්සේ ආගේ ස්ටොයිකියෝමෙට්‍රිය වර්ගනේ වර්ග කරලා ලියන්න. හරි ඔන්න ඔහමනේ. හා එතකොට දැන් KSP හරි නෑ A2+ වල සාන්ද්‍රණය අපි කලින් හොයාගත්තනේ ධන 3s හරි 3s තමයි සාන්ද්‍රණය. හරි අලුතෙන් හැදෙන්නේ මුලින් තිබ්බේ නෑනේ කොහොම 3s සාන්ද්‍රණයක් තියෙන්නේ. එහෙනම් මෙතන 3s වල ඝනය වතාවක් B3- එක 2s සාන්ද්‍රණයක් තියෙන 2s වල වර්ග. හරි එතකොට එනවා අපිට 3 ඝනය කියන්නේ 3 වරක් 3 9 9 වරක් 3 27යි s ඝනය. වාරයක් 4යි s වර්ග සමානයි KSP. හරි දැන් මේකේ අහන්නේ මේ ද්‍රාව්‍යතාවය සඳහා ප්‍රකාශනයක් s සඳහා නිවැරදි ප්‍රකාශනයක් නෑ. නෑ s උක්ත කරන්න දැන් මේක හරි. දැන් මෙතන s වල පහේ බලය කියලා කියන්නේ කීයද? KSP බෙදීම 24ක් 4 108. එහෙනම් s කියලා කියන්නේ KSP බෙදීම 108 පහෙන් එකේ බලය. පහෙන් එකේ බලය. හරි එතකොට උත්තරේ එන්න ඕනේ කීයද? උත්තරේ එන්න ඕනේ 4. හරි උත්තරේ එන්න ඕනේ 4. හරි ඒක හතරනේ. කෙසෙන් නැහැ කියලා හිතනවා හරි. ද්‍රාව්‍යතා ගුණිත කරලා නැත්තම් බය වෙන්න එපා. මේක ලේසි හරි. මේක කරනවා. කරලා නැත්තම් බය වෙන්න එපා. හරි. තාම 4මාරක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා 8 වෙනි ප්‍රශ්නෙට හරිද? අපි යනවා 8 වෙනි ප්‍රශ්නෙට. හා 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඕගනික් එකක් නේ. මීතේන්හි මේ ක්ලෝරිනීකරණට අදාළ මේ එකක් තියෙන්නේ. මේ
ප්‍රතික්‍රියා යන්ත්‍රණයක්. හරිද? යන්ත්‍රණයක් තියෙනවා. හරි. ඕකේ. මේ යන්ත්‍රණය ගන්නකොට බලන්න දැන් ද්‍රාම ප්‍රචාරණ පියවරක් නේ අහන්නේ මේ. දාම ප්‍රචාරණ පියවරක් නේ අහන්නේ. හරි. දාම ප්‍රචාරණ පියවරක් නේ අහන්නේ. එතකොට මම හිතනවා ඔයාලා මේ ප්‍රශ්න ටික try කරලා නැත්නම් කියලා. හරි. දාම ප්‍රචාරණ පියවරක් ගන්නකොට දාම ප්‍රචාරණ පියවරක වම් පැත්තෙත් ඉන්නවා මුක්ත කණ්ඩක දකුණු පැත්තෙත් ඉන්නවා මුක්ත කණ්ඩක. හරි. වම් පැත්තෙත් මුක්ත කණ්ඩක දකුණු පැත්තෙත් මුක්ත කණ්ඩක. දාම ආරම්භක පියවරක් ගත්තට පස්සේ වම් පැත්තේ මුක්ත කණ්ඩක නැහැ. හරි. වම් පැත්තේ මුක්ත කණ්ඩක නැහැ. දකුණු පැත්තේ ඉන්නවා මුක්ත කණ්ඩක. දාම අවසාන මේ පියවරක් ගත්තට පස්සේ වම් පැත්තේ මුක්ත කණ්ඩක ඉන්නවා. දකුණු පැත්තේ මුක්ත කණ්ඩක නැහැ. හරි. ක්ලෝරිනීකරණය මේ මෙතෙන් ක්ලෝරිනීකරණය යන්ත්‍රණයේ ඕකනේ ඔයාලට මුක්ත කණ්ඩක තියෙන යන්ත්‍රණයකට තියෙන්නේ. හරි. දාම ප්‍රචාරණ එකක් නම් කියන්නේ මැද තියෙන පියවරක් නම් එයාගේ වමෙත් ඉන්නවා මේ මුක්ත කණ්ඩකයක් දකුණෙත් ඉන්න. එහෙම වෙන්නේ නැහැ. ආරම්භය ගන්නකොට ආරම්භක සංයෝගී මුක්ත කණ්ඩක නේ. එහෙම පටන් ගන්න නැහැ නේ මුක්ත කණ්ඩක වලින්. හරි. ආරම්භක සංයෝගී මුක්ත කණ්ඩක නැහැ. දාම ආරම්භකයක වම් පැත්තේ ප්‍රතික්‍රියා කළ මුක්ත කණ්ඩක නැහැ. දාම අවසානයේක අන්තිමට හැදෙන එකෙත් මුක්ත කණ්ඩක තිබ්බට හරියන්නේ නැහැ. එතකොට ඉවරයක් වෙන්නේ නැහැ. ඒ නිසා අවසානයේ දකුණු පැත්තේ මුක්ත කණ්ඩක නැහැ. හරි. එහෙනම් දාම ප්‍රචාරණ එකක් කියන්නේ වම් පැත්තේ මුක්ත කණ්ඩක තියෙනවා දකුණු පැත්තේ මුක්ත කණ්ඩක තියෙනවා. ඒක චුට්ටක් මතක තියාගන්න. හරි. ඒ නිසා දැන් මේකෙදි නම් පළවෙනි එක්කෙනා වෙන්න බෑනේ. මෙයාගේ වම් පැත්තේ මුක්ත කණ්ඩක නැහැ. ඒක එඳ එක දාම ආරම්භ එක. මේක ආරම්භ එක. දාම ආරම්භ එක. මේක දකුණු පැත්තේ මුක්ත කණ්ඩක නැහැ. ඒක මේක දාම අවසානයක් ඉදිරිය ගන්න පුළුවන්. ඒ අරක වෙන්න බෑ. හරි. හරි. ඊට පස්සේ ඊතුරු තුන් දෙනා තමයි බලන්නේ නේ. ඒගොල්ලන්ගේ තමයි වමේ දකුණේ දෙපැත්තෙම මුක්ත කණ්ඩක තියෙනවා. හරි. දැන් මේ වගේ මොකක්ද මෙතෙන් ක්ලෝරිනීකරණයේදී තියෙන්නේ කියලා තමයි බලන්න. හරි. මේකේ මේ තුන්වෙනි එක නම් චුට්ටක් මේක හදා ගන්න ඕනේ. ඔරිජිනල් එකේ චුට්ටක් වෙනස් විදිහට තියෙන්නේ පේපර් එකේ මෙන්න මෙහෙම නෙන්නේ. HCl sorry තුනනේ. CH3 හරි. Cl2 මොනවද? මොනවම හදා ගන්න ඕනේ ඒක චුට්ටක් තුන්වෙනි එක හරි. හා එතකොට මේ මම ඉතින් මේ මෙතෙන් ක්ලෝරිනීකරණයට අදාළ යන්ත්‍රණය කියලා දීලා මේ වැඩේ කරන්න ඕනේ. විනාඩි 5ක් යාවි. මෙතෙන් ක්ලෝරිනීකරණයට අදාළ යන්ත්‍රණය අපි කරමු ටක් ගාලා. මෙතෙන් ක්ලෝරිනීකරණය යටින් අලුත් පුලක් ගමු. කොහොමද ලෝබ වෙන්න ඕනේ නේද මේකේ? හරි මෙතෙන් ක්ලෝරිනීකරණය. මොකද්ද? මෙතෙන් ක්ලෝරිනීකරණය යන්ත්‍රණය. හරි මෙතෙන් කියන්නේ මොකද්ද? CH4 හරි CH4. හරි. හා. එතකොට මෙහෙමනේ දැන් සීන් එක හරිද? මේකෙදි මේ ප්‍රතික්‍රියාව තමයි මේ CH4 ලා Cl2 එක ප්‍රතික්‍රියා කරලා හරි මේ මොකද්ද? හිරු එළියට ප්‍රතික්‍රියා කරලා හදනවා මේ පළ මිශ්‍රණයක්. පළ මිශ්‍රණයක් හදනවා කියන්නේ CCl4 CHCl3 හරි CH2Cl2 හරි CH3Cl ඔය විදිහට පළ මිශ්‍රණයක් හදනවා. ඕකේ. වැඩිපුරම හැදෙන්නේ හරි වැඩිපුරම හැදෙන්නේ මෙන්න මෙයා. මෙයා තමයි බහුලතම හැදෙන්නේ. හරි බහුලම හැදෙන්නේ එයා. ප්‍රධාන ඵලෙ විදිහට හැදෙන්නේ එයා. හැබැයි අපි දැන් මේ මෙතන යන්ත්‍රණය යන්නේ මෙන්න මේක හැදෙන එකට. මේක හැදෙන දැන් යන්ත්‍රණය. හරිද? අරුණුත් හැදෙනවා යන්ත්‍රණයේ මැදදී මේ මුණුත් හැදෙනවා. හරිද? යන්ත්‍රණයේ මැදදී මුණුත් හැදෙනවා. අන්තිමට නිකන් ලියුවොත් මේකට නිකන් ලියන්න බැහැ. නිසා මේකට තමයි යන්ත්‍රය ලියන්නේ. හරි. ඒ යන්ත්‍රණේ පටන් ගන්න කලින් බං අර අපි දැක්කේ අර දාමාරම් පියවර. මෙන්න මෙයා තමයි වැඩේ පටන් ගන්න පියවර. මෙන්න මෙයා. හරි. මෙයා ප්‍රචාරණ පියවරක් නෙවෙයි දාම ආරම්භක පියවර. හරි. දැන් වැඩේ පටන් ගන්න. කොහොමද වෙන්නේ? හරි. මෙතෙන් ක්ලෝරිනීකරණය මුලින්ම වෙන්නේ බං අර දැන් ක්ලෝරින් තියෙනවා. හරි Cl2 තියෙනවා. Cl2 තියෙනවා. මෙන්න මේකේ තියෙන මේ බන්ධනය තියෙන්නේ. ඔන්න ඔය බන්ධනය කැඩෙනවා. කවුද ශක්තිය සපයන්නේ? හිරු එළිය ශක්තිය සපයන්නේ. හිරු එළිය ශක්තිය සපයලා මෙතන තියෙන බන්ධනය කඩනවා. එතකොට මෙතන බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් නේ බන්ධනයක තියෙන්නේ. හරි. එතකොට මේකෙදි මේ සාධාරණ බන්ධනයක් හදලා තියෙන්නේ එක Cl එකකුයි අනිත් Cl එකයි තමන් සතු තියෙන ඉලෙක්ට්‍රෝන මොකක් කරලාද? හවුලේ තියාගෙන. එතකොට මෙයා සතු තියෙන ඉලෙක්ට්‍රෝන එළියට ගන්නවා. මෙයා සතු තියෙන ඉලෙක්ට්‍රෝන එළියට ගන්නවා. එතකොට අන්තිමට එනවා Cl මුක්ත කණ්ඩක දෙකක්. ඒක තමයි පළවෙනි පියවර. හරි. දැන් මෙහෙම Cl මුක්ත කණ්ඩකයකට තනියෙන් ඉන්න බෑනේ.
හරි Cl මුක්ත කණ්ඩකය තනියෙන් ඉන්න බෑනේ. ඔය Cl මුක්ත කණ්ඩකයක් ගිහිල්ලා දකිනවා. හරි Cl මුක්ත කණ්ඩකයක් දකිනවා මේ පැත්තක ඉන්න කවුද? මීතේන් එක්කෙනෙක්. මෙතෙන් එක්කෙනෙක්. මීතේන් නැත්නම් මෙතෙන්. මෙතෙන් කියලා කියන්නේ අර එක කාබන් එකක් තියෙන ඇල්කේනේ. හයිඩ්‍රජන් බැඳලා තියෙන ඇල්කේන. මෙතෙන්. එතකොට මේ මොකද්ද කරන්නේ මේ අර Cl එක දකිනවා මේක. හරි. දැන් මෙතෙන් ගන්නකොට බං ඔයාලා දන්නා නේද? මෙතෙන්දි මේ හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය 2.1. කාබන්ගේ විද්‍යුත් ඍණතාවය 2.5යි. හරි. පොඩි පරිමාණයට අනුව හයිඩ්‍රජන් 2.1යි කාබන් 2.5යි. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? කාබන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. මොකද විද්‍යුත් ඍණතාවය කියන්නේ? දන්නවනේ. ඔය දන්නවනේ. ඔය දන්නේ නැතුව නම් වැඩක් නැහැ. හරිද? විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකක් හරි පරමාණු දෙකක් සහසංජ බන්ධනයකින් බැඳිලා ඉන්නකොට. කිසියම් පරමාණු දෙකක් සහසංජ බන්ධනයකින් බැඳිලා ඉන්නකොට බන්ධන ඉලෙක්ට්‍රෝන මොකක් හරි පරමාණුවකට අර බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන Taman දිහාවට ඇද ගන්න දෙන හැකියාව විද්‍යුත් ඍණතාවය. බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙස ඇද ගැනීමට තියෙන හැකියාවට තමයි අපි කියන්නේ මොකක් කියලාද? මොකද විද්‍යුත් ඍණතාවය. දැන් මෙතන නම් කාබන්ගේ තමයි විද්‍යුත් ඍණතාවය වැඩිනේ. පේනවද? කාබන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. එහෙනම් කාබන් තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන තමන්ගේ දිහාට අදින්නේ මේ පැත්තට අදින්නේ. හරිද? දැන් මේ දැන් හයිඩ්‍රජන් වෙන අප්සෙට් එකේ ඉන්නේ දකෝ දැන් මේ කාබන් දැන් මාත් එක්ක හවුලේ තියා ගන්නවා කියලා බන්ධනයක් හදාගත්තා. හැබැයි මේ මං ගාව තියෙන ඉලෙක්ට්‍රෝනෙත් එක්ක මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකම මේ කාබන් අදිනවනේ යාගේ පැත්තට. මොකද්ද මේ ජීවිතය වගේ මේ හයිඩ්‍රජන් හෙන සිත්තවලකට ලක් කරලා තමයි. හරි. හයිඩ්‍රජන් හෙනම සිත්තවලකට ලක් කරලා. ඉතින් මේකෙන් ප්‍රයෝජන ගන්න. හරිද? හරි දුටු තැන වලිය ගන්න try කරනවා මේ ක්ලෝරින්. ක්ලෝරින් සතුව තියෙන එක ඉලෙක්ට්‍රෝන ක්ලෝරින් කැමති නැහැ දැන්. ඉලෙක්ට්‍රෝන කියන්නේ වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒ වියුක්ම තනියෙන් තියාගෙන කැමති නැහැ. ක්ලෝරින් දකින්න දැන් වියුක්ම ඉලෙක්ට්‍රෝනෙත් එක්ක ඉන්න ක්ලෝරින් දකිනවා. ක්ලෝරින් කියන හයිඩ්‍රජන් ෂේප් එකේ කාබන් ඔයාගේ ඉලෙක්ට්‍රෝනෙත් අදින්නනේ හදන්නේ. හරි. කාබන් ඔයාගේ ඉලෙක්ට්‍රෝනෙක් ගන්න හදන්නේ බා. ඒ හින්දා ඒ කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකෙන් ඔය බන්ධනේ කඩන්න. ඔය හවුල නැති කරගන්න. ඔයා මාත් එක්ක හවුල හදාගන්න. මං ඔයාලට ඉලෙක්ට්‍රෝනයක් දෙන්නම් තියාගන්න. අපි දෙන්න හවුලේ තියාගෙන ඉමු ඉලෙක්ට්‍රෝන දෙක කියලා. හරිද? ක්ලෝරින් කියන්නේ හයිඩ්‍රජන්. හරිද? ෂේප් එකේ ගේම ගන්න. හැබැයි පස්සේ පසු කාලේන හයිඩ්‍රජන්ගේ තියෙන අර ඉලෙක්ට්‍රෝනෙත් එක්කම ක්ලෝරින් පස්සේ අදිනවා. හරිද? ඒ ක්ලෝරින්ගේ විද්‍යුත් ඍණතාවය කාබන්ට වඩා වැඩි 3යිනේ. හරි. උනාට දැන් ඌ කියන්නේ නිකන් අනේ මන් දෙන්නම් ඔයාලට පණුණක් දෙන්නම් වගේ සීන් එකකින්. හරිද? ඊට පස්සේ එහෙනම් ක්ලෝරින් කියනවා හරිනේ එහෙනම් ඔයා දාන්න ඉලෙක්ට්‍රෝන ඔයාගේ එක මේ අතන බන්ධනේ කඩලා ඔයාගේ ඉලෙක්ට්‍රෝනේ මට දෙන්න. මට දෙන්න කියන්නේ අපි දෙන්න හවුලේ තියාගමු. අපි දෙන්න බන්ධනයක් හදාගමු. අරුට තනියෙන් ඉන්න කියන්නේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙහා ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. මේ හයිඩ්‍රජන් උත්තර බන්ධන ඉලෙක්ට්‍රෝනේ දෙනවා. හරි. කාබන්ගේ බන්ධන ඉලෙක්ට්‍රෝන්ට එයත් එක්කම ඉන්න කියලා බන්ධනේ කඩනවා හයිඩ්‍රජන්. හරි. බන්ධනේ කඩලා මොකද කරන්නේ? HCl හදනවා. HCl හදනවා. ක්ලෝරින් එක එකතු වෙනවා. ඒතර මොකද්ද දැන් කාබන්ට වෙන්නේ? කාබන් හයිඩ්‍රජන්ලා තුන් දෙනෙක් එක තනි වෙනවා. තනි ඉලෙක්ට්‍රෝනකුත් තියාගෙන. හරි. හරි. එතකොට මෙතන කාබන්ගේ මුක්ත කණ්ඩකයක් තියෙනවා. හරි. මෙතන දැන් මේ සීන් එක කියන්නේ අර නහී වේරේන වේරාණි වගේ සීන් එකක් කියන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳි. හරි. දැන් මේ යකෝ කාබන් බලන මට සිල් මේ මොකද්ද මට උනේ කවුද මේ වැඩේ කරේ? මම ක්ලෝරින් කෙනෙක් කරලා. ක්ලෝරින් කෙනෙක් කරලා. ක්ලෝරින් එන්නේ කොහෙන්ද බලන්න. ක්ලෝරින් එන්නේ Cl2 ගේ. ක්ලෝරින් කෙනෙක් කරලා තින්නේ. හරි මම ක්ලෝරින් ලට ඉන්න දෙන්නේ නැහැ කියලා මේ මුක්ත කණ්ඩකේ ගිහිල්ලා අර Cl2 ල සතුව තියෙන ක්ලෝරින් කෙනෙක්ව බඳ ගන්නවා. හරි මේ මුක්ත කණ්ඩකේ යනවා දැන්. මොනවම තියෙන මුක්ත කණ්ඩකේ. හරි. ওই මුක්ත කණ්ඩකේ Cl2 එකක් හොයාගෙන මේ Cl2 ලගේ බන්ධන කඩලා තමන් එක බඳ ගන්නවා. හරි එතකොට මොකද හැදෙන්නේ? කාබන් එකක් තියෙනවා හයිඩ්‍රජන් තුනක් සම්බන්ධ වෙලා තියෙන. සහ ක්ලෝරින් එක සම්බන්ධ වෙලා තියෙන. හරි අන්තිමට හැදෙන්නේ එහෙම. මේ ක්ලෝරින් එක සම්බන්ධ වෙනවද? CH එතන CH. අතන CH තනියම. ආයෙ පාරද මේ මොකද වෛරයෙන් නොසන්සිදෝකින් යන්නේ. හරි. නහි වේරේන වේරා. මේ මුක්ත කණ්ඩකේ ආයෙත් පාරක් මූට ඇටැක් කරනවා. මුගේ හයිඩ්‍රජන් යකෝ මගේ Cl එකක් ගන්න තියලා මම තව හයිඩ්‍රජන් එකක් ගලවන්නම් කියලා මොයි මුක්ත කණ්ඩේ ගිහිල්ලා තව හයිඩ්‍රජන් එකක් ගලව ගන්න. හරි. මොකක්ද වෙන්නේ අර මුක්ත කණ්ඩේ ගිහිල්ලා. හරි. අර CH3Cl සතු ඉන්න. CH3Cl සතු ඉන්න. තව හයිඩ්‍රජන් එකක් ගලව ගන්න. ගලවගෙන ආයෙත් පාරක් HCl හදනවා. ඊට අමතරව CH2Cl මුක්ත කණ්ඩකේ හදනවා.
ආයෙත් පාරක් මේ මුක්ත කණ්ඩය කරන්න මොකද තව ක්ලෝරින් එකකට ඇටැක් කරනවා හරි තව ක්ලෝරින් එකකට ඇටැක් කරනවා තව ක්ලෝරින් එකකට ඇටැක් කරනවා මෙන්න මේ විදිහට හරි එතකොට හැදෙනා මොකක්ද ක්ලෝරින්ලා දෙන්නෙක් ඉන්න සහ හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්න කාබන් කෙනෙක් හරි හරි මේ පැත්තේ ක්ලෝරින් තනි වෙනවා ආයෙත් පාරක් නැහි වේරෙන වේලානි ක්ලෝරින් ගිහලා මූට ආයෙත් පාරක් ගහනවා හරි තව හයිඩ්‍රජන් කෙනෙක් බන්ධ කරනවා ආයෙත් පාරක් කරු තනි වෙනවා මේ විදිහට ආයෙත් පාරක් ගිහලා ක්ලෝරින් කෙනෙක් බන්ධ කරනවා දැන් හරි ඉවරයක් නෑ ඉවරයක් වෙනවා නේද දිගින් දිගටම වැඩ වෙනවා හරි මෙන්න මේ විදිහට දැන් CL ලා 3 දෙනා දැන් CL ලා 3 දෙනා හරි ආයෙත් පාරක් අර ක්ලෝරින් මුක්ත කණ්ඩේ ගිහිල්ලා අරුගේ අර අන්තිමටම ඉන්න හයිඩ්‍රජන් එකත් ගලවනවා අන්තිමටම ඉන්න හයිඩ්‍රජන් එකත් ගලවනවා දැන් කාබන් Cl ළම 3 දෙනෙක් එක්ක තනි වෙලා මුක්ත කණ්ඩකයක් හදනවා හරි ඊට පස්සේ අන්තිමටම හරිද මේ මුක්ත කණ්ඩකේ තවත් Cl2 එක තියෙන Cl එකක් එක්ක බැඳිලා හරි හදනවා මොකද්ද CCl4 හරි ඔන්න ඔය වගේ සීන් එකක් එන්නේ ඉතින් අන්තිමට මේ මුක්ත කණ්ඩක තියෙන්නේ Cl මුක්ත කණ්ඩක ඔය Cl මුක්ත කණ්ඩක තව Cl මුක්ත කණ්ඩක එකතු වෙලා හරි Cl මුක්ත කණ්ඩක එකතු වෙලා ඊට පස්සේ Cl2 හදනවා ඔය විදිහට වැඩ යන්නේ හරිද කොහොම තමයි යන්ත්‍රණය තියෙන්නේ යන්ත්‍රණය පුළුවන් කරගන්න හරි දැන් ඔය යන්ත්‍රණය බලන්න හරිද ඔය යන්ත්‍රණය බලන්න හරි මෙන්න මේක ඕකේ පියවරක් විතර අපි කරා හරි තුන්වෙනි එක පියවරක් විතර කරා මොකද්ද CH3 මුක්ත කණ්ඩකේ හරි මෙන්න මෙතන තියෙන මේ CH3 මුක්ත කණ්ඩ මෙන්න මේ පියවර තමයි අර දීලා තියෙන දාමෘජාල පියවර CH3 කියන මුක්ත කණ්ඩකේ Cl2 ගේ තියෙන ක්ලෝරින් එකක් Tamanට සෙට් කරගන්න එක පියවරක් විතර එහෙනම් මේකෙදි කරා ඔක තමයි මේකේ දීලා තියෙන්නේ හරි හරිද එහෙනම් අඩින් ප්‍රශ්නෙත් හරි උත්තරේ තුන හරි ඊට පස්සේ 9 හරි ඇලුමිනියම් රසායනය පිළිබඳව අසත්‍ය ප්‍රකාශය අහන්නේ ඇලුමිනියම් රසායන පිළිබඳව අසත්‍ය ප්‍රකාශය හරි ඒ පළවෙනි කියන ඇලුමිනියම් සංයෝග උත්ප්‍රේරක වශයෙන් භාවිතාව ඒක ඇත්ත හරි ඇලුමිනියම් සංයෝග උත්ප්‍රේරක වශයෙන් භාවිතාව නම් උදාහරණයක් Al2O3 වගේ කට්ටිය ඒගොල්ලෝ උත්ප්‍රේරක විදිහට පාවිච්චි කරනවා ඉනෝගනික් වල තියෙන්නේ හරි ඉනෝගනික් වල මේ නයිට්‍රජන් යටතේ අර බලන්න පොඩ්ඩක් ඕකේ බලන්න මේ ඉනෝගනික් වල නයිට්‍රජන් යටතේ ප්‍රතික්‍රියාවක් තියෙනවා හොඳ ප්‍රතික්‍රියාවක් ඊට පස්සේ ඔක නයිට්‍රික් අම්ල නිෂ්පාදනයත් වෙනවා හරි නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේදීත් ඔය ප්‍රතික්‍රියාව වෙනවා හරිද ඒකෙදි මේ ඔයාලා දැනගනිවි Al2O3 උත්ප්‍රේරක වශයෙන් පාවිච්චි වෙනවා හරි ඒක කරන්නම් නයිට්‍රික් අම්ල කරපු නැති කට්ටිය ඒක කරන්න හරි ඊට පස්සේ ඇලුමිනියම් ලෝහය තරුකෙට්සිය සම ප්‍රතික්‍රියාවෙන් H2O හදනවා හරිනේ හරි ඇලුමිනියම් එක කියන්නේ ඇලුමිනියම් HCl එක ප්‍රතික්‍රියා කරලා හරිනේ ඉතින් AlCl3 නේ හදන්නේ AlCl3 එක හයිඩ්‍රජන් ටික H2 හද හරි ඔක නේ හරි අන්න එහෙම එතකොට මෙතන තියෙන්නේ කොහොමද දෙයක් වෙනවා හයක් වෙනවා නේ දැන් තුනක් වෙනවා මේ දෙයක් වෙනවානේ ඉතුරු දෙන්න හරි එහෙම හරි ඊට පස්සේ මේ එකත් හරි එතකොට පළවෙනි එකත් හරි දෙවෙනි එකත් හරි ඊට පස්සේ ඝන ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලයේදී ඒකට සැදෙන උදාවනේ බාෂ්මිකයිද ඝන ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලයේදී ඒකට සැදෙන ද්‍රාවණය බාෂ්මික වේ එහෙම වෙනවද නෑ නේද ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල දැන් සාමාන්‍යයෙන් ඝන අවස්ථාවේ ඉන්නේ මේ Al2Cl6 කියලා හරිද Al2Cl6 කියලා මේ ද්විඅවයවීකරණයල ඉන්නේ මෙන්න මෙහෙම
ඇලුමිනියම් වල ඉන්නේ මෙන්න මෙහෙම හරි AlCl3 ඉන්නවා හරි ඔහම ඉන්නවානේ දැන් ඇලුමිනියම් ඉන්නේ තුන්වෙනි කාණ්ඩනේ 13 වෙනි කාණ්ඩනේ කියන්නේ යාළුවගේ මෙතන මේ තියෙනවා හිස් කාක්ෂිකය අෂ්ටකය සම්පූර්ණ කරගෙන නැහැ මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන උණ සංයුග AlCl3 අෂ්ටකය සම්පූර්ණ කරගෙන නැහැ එතන මොකක්ද වෙන්නේ එහා පැත්තේ ඉන්න තව AlCl3 අණු තියෙන්නේ හරි තව AlCl3 අණු තියෙන්නේ දැන් මේගොල්ලෝ සතු තියෙන ඉලෙක්ට්‍රෝන ක්ලෝරින් සතු ඉලෙක්ට්‍රෝන තියෙනවා හරිද ඒක දන්නවනේ ක්ලෝරින් සතු ඉලෙක්ට්‍රෝන තියෙනවා මොකද්ද කරන්නේ දැන් මෙයාගෙත් මෙතන අෂ්ටකය සම්පූර්ණ නැහැ මෙයාගෙත් අෂ්ටකය සම්පූර්ණ නැහැ මේගොල්ලෝ මොකද කරන්නේ මොකද්ද මේගොල්ලෝ හදා ගන්නවා දායක බන්ධන මේ ක්ලෝරින් සතු තියෙන ඉලෙක්ට්‍රෝන දෙක මෙයාට දීලා බන්ධනයක් හදා ගන්නවා මේ ක්ලෝරින් සතු තියෙන ඉලෙක්ට්‍රෝන දෙක මෙයාට දීලා බන්ධනයක් හදා ගන්නවා ඒතර මොකද්ද අල්ටිමේට් හැදෙන්නේ මෙන්න මේ වගේ එකක් නේ AlCl Cl 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 ඔන්න ඔහම අයිටම් එකක් හැදෙන්නේ හරි ඉතින් මෙතන ඍණාරෝපිතයි මෙතන ධනාරෝපිතයි ඔන්න ඔහම එකක් හැදෙනවා හරි මට අපි කියනවා Al2Cl6 කියලා ඒ කියන්නේ AlCl3 හරි මෙයාලා ඝන අවස්ථාවේ ද්‍රව අවස්ථාව අවස්ථාව තුනේදීම වගේ Al2Cl6 විදියට කොහොමද ඉන්නේ දී අවයවීකරණය වල ඉන්නේ හරි දී අවයවීකරණය වල ඉන්නේ හරිනේ අන්න එහෙම හරි ඔක දැනගෙන ඉන්නේ හරි එතකොට මේ දැන් ඔය Al2Cl6 එක දැන් වතුර දිය කරා කියන්නේ H2O එක. එතන මොකක්ද වෙන්නේ? හරි. වතුර දෙනවා H+ සහ OH-. මෙයා දෙනවා Al3+ සහ Cl-. එතකොට හැදෙන්නේ මොනවද? හැදෙන්න ඕනේ අරයා දෙන H+ වලින්. H+ OH- දෙනවා මෙයා. මෙයා දෙනවා Al3+ Cl-. එතකොට H+ සහ Cl- වලින් HCl හැදෙනවා. Al සහ OH වලින් AlOH 3 හැදෙනවා. මොනවද හැදෙන්නේ? එතකොට මොකක්ද මේ හැදිලා තියෙන්නේ? HCl හැදිලා තියෙනවා ප්‍රබල අම්ලයක් හැදිලා තියෙනවානේ. ප්‍රබල අම්ලයක් හැදිලා තියෙනවා. මේක චුට්ටක් බාෂ්පිකයි වුණාට මේක ප්‍රබල අම්ලයක් නේ. HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. එහෙනම් ද්‍රාවණය බාෂ්පික වෙන්නේ නැහැ. ප්‍රබල අම්ලයක් හැදෙනවා HCl හැදෙනවා. ඒකින්ද ද්‍රාවණය ආම්ලික. ඒ නිසා වැරදි ඒක. හරි. ඒ නිසා ඒක වැරදි. ඒ නිසා උත්තරේ 3 එන්න ඕනේ. හරි. ඊට පස්සේ ඕඩනම් මේ හතරත් බලන්න ඝන ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඇලුමිනියම් පරමාණු වට හැඩේ චතුස්තලීය. හරිනේ. ඇයි ඝන ඇලුමිනියම් ක්ලෝරයිඩ් Al2Cl6 හදාගෙන ඉන්නේ ද්විඅවයවීකරණය වෙලා ඉන්නේ. එතකොට මේ බලන්න මේ Al වටේට බන්ධන හතරක් තියෙනවා. බන්ධන හතරක් තියෙන එකසර නෑ කියන්නේ චතුස්තලීය හැඩේ. නේ? ලේසියිනේ. ඒක හරි. ඝන අවස්ථාවේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් ද්විඅවයවීක හරි. ඒක ගන්නට කිව්වා. හරි. ඒක උත්තරේ තුන. හරි. මේ පාර්ට් එකේ අන්තිම එක. තව වීඩියෝස් හතරක් තියෙනවා මේක ඩිස්කස් කරන්න ප්‍රශ්න 10න් 10 ඩිස්කස් කරන්න නැත්නම් දිග වැඩි වෙනවානේ පාරුම් බලන්නෙත් නැහැ මටත් තමයි ඕනේ එක දිගට කරන්න ඒ නිසා මේ ප්‍රශ්න 10න් 10 මේ කඩ වීඩියෝස් දාන්නම් ඒක ලේසි හරි ඒතර 10 වෙනි ප්‍රශ්නේ එතකොට මේ විදිහේ අන්තිම ප්‍රශ්නේ තමයි මේක හරි ඒක තියෙනවා මේ SSF2 SSF2 කියලා අණුවක් SSF2 කියලා අණුවක් තියෙනවානේ SSF2 කියලා අණුවක් කොලයක් දාමු ෂේප් එකේ මොකක්ද දානවා SSF2 SSF2 හරි දැන් මෙතන මේ කොහොමද ගන්නෙ දැන් මධ්‍ය පරමාණු සලකන්නේ විදුලින් තමයි අඩු මෙක් කෙනා කියන්නේ ෆ්ලෝරින් වැඩි මෙක් කෙනා ෆ්ලෝරින් මධ්‍ය පරමාණු කොහොමද වෙන්නේ නේද සල්ෆර් එකක් තමයි මධ්‍ය පරමාණු වෙන්නේ එතකොට SSF2 එක මෙහෙම එනවා හරි සල්ෆර් එකක් මධ්‍ය පරමාණු හරිද එතකොට මෙයාගේ මධ්‍ය පරමාණුවේ හැඩයනේ අහන්නේ එතකොට මෙයාගේ ලුයිසියෝ ෂේප් එකේ දාගන්න හරි එතකොට සල්ෆර් කියන්නේ 10 වෙනි කාණ්ඩේ ඉන්නේ එතකොට ඉලෙක්ට්‍රෝන 6ක් තියාගන්න ඕනේ කියන්නේ මෙහෙම කරගත්ත හැකි හරි මේ විදියට හරි ඔන්න ඔහම එකක් ඇද මම ලුයිසියෝ අදින්න කියලා දෙන්නේ නැහැ මේකේ හරි හරි වෙලාම අදිනේ නේ මේ ඩිස්කෂන් එකක් නේ ලුයිසියෝ මෙහෙම එන්නේ හරි එතකොට අහන්නේ මොකක්ද මේකේ නිවැරදි තොරතුරු ලබා දෙන්න ඔක්සිකරණ අවස්ථාව තියෙනවා සල්ෆර් වල ඔක්සිකරණ අවස්ථාව කීයද බලන්න මධ්‍ය පරමාණු මේකනේ මධ්‍ය පරමාණු ඔක්සිකරණ අවස්ථාව බලන්න SS අතර බන්ධනේ නම් කොහෙටවත් ඉලෙක්ට්‍රෝන අදින්නේ නැහැ
මේ දෙන්නගේ විද්‍යුත් ඍණ සමානයි. හැබැයි මේ දෙන්න ගන්නකොට SF ගන්නකොට ෆ්ලෝරීන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. යා තමයි ලෝකෙ වැඩිපුරම මේ විද්‍යුත් ඍණ වැඩි එක්කෙන. ඒ කියන්නේ ෆොන්කල් කියලා තියෙනවා දන්නවද? ෆොන්කල් කියලා එකක් තියෙනවා. හරිද? ෆොන්කල් කියන එකේ තමයි මේ විද්‍යුත් ඍණතාවය වැඩි පැත්ත මේ පැත්ත. විද්‍යුත් ඍණතාව වැඩි වේ. ෆොන්කල් කියන අණුපිළිවෙලට. හරි? ෆ්ලෝරීන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ක්ලෝරින්. හරි? එතකොට මෙතනදී මෙයාගේ ඔක්සිකරණාංකය කීය දෙන්නේ? ධන 2. ඉලෙක්ට්‍රෝන දෙකක් දෙපැත්තට හැදෙනවා. ධන 2. හරි? ධන 2. එහෙනම් මේකේ පළවෙනි ප්‍රකාශයේ හතරවෙනි ප්‍රකාශයේ වැද. ආරෝපණය බලන්න කීයක් තියෙන කියලා. ආරෝපණයක් නැහැනේ. මේ තියෙන ඔක්සිකරණාංකය මේ ඔක්සිකරණාංකය. මේ ආරෝපණය නෙවෙයි ඈ. ඔක්ක අංකය. ඔක්ක අංකය ධන 2. ආරෝපණයක් ඇත්තේ නැහැනේ සල්පට. ඒ නිසා ආරෝපණය බිඳුවයි. හරි? ආරෝපණය බිඳුව වෙන ආරෝපණය ධන 1යි කියලා තියෙන මේ උත්තරෙත් වැරදි. ආරෝපණය බිඳුව. මුහුම් කරන්නේ බලන්න මුහුම් කරන්නේ බලන්න මොකක්ද ඕනේ අපිට VSEPR උගල් ගන්න. VSEPR උගල් ගන්න කියන්නේ VSEPR යුගල් ගාන කියන්නේ මොකක්ද? සිග්මා බන්ධන ගානයි ධන එක සර යුගල් ගාන. එතකොට මෙතන සල්ෆර් එක බලන්න සිග්මා බන්ධන 1යි 2යි 3යි. සිග්මා බන්ධන 1 2 3 මේක අනිත් එක 5 බන්ධනයක් නේ. ඊට පස්සේ එක සර යුගල් 1යි. ඒකට ඔක්කොම VSEPR යුගල් 4යි. හරි. එතකොට VSEPR යුගල් 4යි නම් මොහොම් කරන sp3 එන්න ඕනේ. sp3. එතකොට මේකේ තියෙන sp2 නේ නිසා ඒකට උත්තරේ 3 එන්න ඕනේ. අනිත් දෙක බලන්න නැතුව අපිට උත්තරේ ගත හැකි. අනිත් දා නිකන් කොකටත් කියන්නේ හැඩය ගන්නකොට බලන්න මෙතන හැඩ මේ හැඩය මොකද්ද? එක සර යුගල් 1යි සිග්මා බන්ධන 3යි කියන්නේ මෙතන තියෙන හැඩය මල්ලි මේ ත්‍රිකෝණාකාර පිරමීඩීය. හරි පිරමීඩීය. ත්‍රිකෝණාකාර පිරමීඩීය. හරි. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම පිරමීඩයක් වගේ අයිටම් එකක් තියෙන. හරි. ඔන්න ඔහොම අයිටම් එකක්. ත්‍රිකෝණාකාර පිරමීඩීය හැඩය. හරි. හරිනේ. එතකොට ත්‍රිකෝණාකාර පිරමීඩිය නැත්තම් පිරමීඩීය කියලා තියෙනවා. මේකේ අවුලක් නෑ. හරි. ඊට පස්සේ SSF2 වල මේ SS සිග්මා බන්ධනයේ ස්වභාවය අහනවා. SS සිග්මා බන්ධනයේ ස්වභාවය. හරි. හරි ඉතින් මේක 3p නේ. 3p. හරි. 3p එහෙම නැත්තම් 3p දාන්න පුළුවන්. ඕන්න sp2 දාන්න පුළුවන්. ඕන එකක් දාන්න එකට 3p. මේක එක නම් මුහුම් එක දාන්න ඕනේ. හරි. 1 2 3 sp3. 3p සහ sp3 කියන්න ඕනේ. හරි 3p සහ sp3. හරි. උත්තරේ 3. හරි. උත්තරේ 3. අපි කලින් ගත්තා මම නිකන් කොකටත් කියලා කිව්වේ. හරි. ඔන්න ඔහමයි එතකොට 2015 උසස් පෙළ 2015 උසස් පෙළ පළවෙනි ප්‍රශ්න 10 සාකච්ඡා වෙන්නේ මෙහෙම. හරි. එතකොට ඊළඟ ප්‍රශ්න 10 ඊළඟ වීඩියෝ සාකච්ඡා කරන්නම් මේ. හරි. දිගටම channel subscribe කරලා තියාගන්න. හරි. ඔක්කොම exam papers වල මේ discussions ටිකක් දානවා. හරි. මේ ඒ නිසා subscribe කරලා තියාගන්න. මේ මොකක් හරි අවුලක් තියනවා නම් ප්‍රශ්නයක් තියනවා නම් හරි මොකක් හරි වැරදිච්ච තැනක් තියනවා නම් ඔයාලට වැරදිච්ච මොනවද කියලා පොඩ්ඩක් යටින් කමෙන්ට් එකක් දාන්න. මේ අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හරි මම මේක මේ group එකට දාන්නම් මේකේ PDF එක ඕන්න ඉවර කරලා. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් නම් හරි වඩාත් හොඳයි. පුළුවන් නම් තව මාස 4ක් වගේ exam එකට දෙන්නේ. පුළුවන් නම් මේ දැන් අද කරපු ප්‍රශ්න ටික තියෙන්නේ. මේ ටික හරි. පොඩ්ඩක් ඔයාලා විවරණය කරන්න දන්නවනේ විවරණය කරන්න. හරි. විවරණයක් කරලා තියාගන්න. මේ විවරණයක් කරලා තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි වැඩේ. වැඩේ quality එතකොට ඔයාලට ආයෙත් ඒ ටික කියන්නේ ඒ concepts ටික ඔක්කොම හොඳටම ඔලුවට යනවා විවරණයක් කරන්න පුළුවන් නම්. හරි. ඒ විදිහට. එහෙනම් මේ හරි. මෙතනින් මම වීඩියෝ එක නවත්තන්නම්. හරි. මුල් ප්‍රශ්න 10 හරි. හරි එහෙනම් හැමෝම හොඳට වැටික් කරගන්න උඩ ලක් වෙන හැමෝටම හරි. උසරණ